1960 ගණන් වල සිදුවුණු සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය වුණු බොස්ටන් ස්ට්‍රැන්ගල් මූවී එක ගැන. මේ මූවී එක බලද්දී ඔයගලන්ට හිතෙයි මොකද යකෝ ඇත්තටම මේ වගේ සිදුවීමක් සිදු වෙලා තියෙනවද කියලා. ගැහැණු ළමුන් 13 දෙනෙකු මරපු සීරියල් කිලර් කතාවක් තමයි මේක. පොලිසිය කොච්චර හෙව්වා හරි සීරියල් කිලර්ව හොයාගන්න බැරි වුණු අතර මේ සීරියල් කිලර්ව හොයාගන්න සමත් වුණේ නිවුස් පේපර් කම්පැනි එක වැඩ කරන රිපෝටර් කෙනෙකු. ඒ වගේම එයා තමයි මේ කතාවේ ප්‍රධාන නිලියත් වෙන්නේ. ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේ මූවී එක අනිත් සීරියල් කිලර් මූවිස් වගේම ට්විස්ට් එකම පිටිච්ච සීරියල් කිලර්ව හොයන්න යනවා වගේ කතාවක් වගේ තමයි මේකෙත් ඇත්තේ කියලා. ඒක එහෙම වුණත් ඇත්තම සමාජයේ සිදුවුණු සත්‍ය සිදුවීමක් නිසා මේ වගේ ට්විස්ට් කොහොමද සත්‍ය ලෝකයේ සිදුවුනේ කියලා. මෙන්න මේ ඇත්ත සිදුවීම් ත්‍රාසයේ කුතුහලයේ පිරුණු විදියට නිර්මාණය වුණු ෆිල්ම් එකක් තමයි බොස්ටන් ස්ට්‍රැන්ගල් කියලා කියන්නේ. හරි. දැන් අපි කතාව පැත්තට යමු. ඒ වගේම මේ කතාවේ සිදුවෙන හැම පොඩි දෙයකටම ඩීටේලිං එකක් තියෙනවා. ඒක හින්දා අවධානයෙන් කතාව බලන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ කතාව ආරම්භ වන්නේ 1965 මිචිගන් කියන සිටි එකේ. එක්කෙනෙක් එක කාමරයක ඉඳගෙන වැඩක් කර කර ඉද්දි අල්ලපු කාමරයේ එන සද්දයක් නිසා එහා පිටියට කන තියන් අහන් ඉන්නවා. ඒත් එක්කම කාමරයේ ඇතුලේ සිදුවෙන දේවල් ටීවී එකේ රිෆ්ලෙක්ෂන් එකකින් අපිට පෙන්නුම් කරනවා. ඒකෙදි පෙන්වන්නේ කවුදෝ මිනිස්සෙක් ඒ ගෙදර ඉන්න ගැහැණු කෙනාව භයානක විදිහට මරලා එතනින් පිට වෙන එකයි. ඊට පස්සේ මේ සිදුවීම දැනගත්ත පොලිසිය ඇවිල්ලා දොරට තට්ටු කරත් කවුරුත් අරින්නේ නැතිඳ දොර කඩාගෙන ඇතුළට ගිහින් බලනවා. ඒගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ කුරිරු විදියට ඝාතනය කරපු ගැහැණු කෙනෙක්ගේ මල කඳක්. මේ සිදුවීම මෙතනින් නවත්තලා දැන් අපිට පෙන්නුම් කරනවා අවුරුදු 3කට පෙර. ඒ කියන්නේ මේ සිදුවීම සිදුවෙන්න අවුරුදු 3කට පෙර තමයි මේ කතාව ගලාගෙන යන්නේ. හොඳට මතක තියාගන්න දැන් සිදුවෙන්නේ අර කිව්ව කතාවට අවුරුදු 3කට පෙරයි. දැන් කතාව සිදුවෙන්නේ බොස්ටන් කියන සිටිය කෙනුයි. ඒක රෙකෝඩ් ඇමරිකන් කියන නිවුස් පේපර් කම්පැනි එකක වැඩ කරන ලොරීට තමයි මේ කතාවේ ප්‍රධාන නිලිය වෙන්නේ. මෙයා තම ළමයි 3 දෙනයි සැමියයි සමග ජීවත් වෙනවා වගේම වර්ක් කරන ගමන් පවුලත් බැලන්ස් කරගෙන තමයි ඉන්නේ. මේ ලොරීට ගත්තොත් එයා ගොඩක් කැමති මේ ක්‍රයිම් ඉන්වෙස්ටිගේෂන් ටයිප් එකේ නිවුස් හැන්ඩල් කරන්න. නමුත් එයාට නිවස් පේපර් කම්පැනි එකකින් හම්බ වෙන්නේ ලයිෆ් ස්ටයිල් වගේ පොඩි දේවල් තමයි එයාට රිපෝට් කරන්න හම්බ වෙන්නේ. මෙයයි කැමැත්ත පිළිබඳව ඒ කම්පැනි ඉන්න ලොක්ක වෙන ජැක් එක්ක කීපවරක්ම කතා කරත් ජැක් ලොරීටට කියනවා ඔයා මේ ජොබ් එකට අලුත්. ඒක හින්දා ලයිෆ් ස්ටයිල් වගේ පොඩි දේවල් දැන්ට රිපෝට් කරන්න. පස්සේ ඔයාට ක්‍රයිම් ඉන්වෙස්ටිගේෂන් ටයිප් එකේ නිවස් රිපෝට් කරන්න හම්බ වෙනවා. දැනට දීලා තියෙන වැඩේ කරන්න කියලා ජැක් කියනවා. මේ ගැන ලොරීට කලකිරීමෙන් තමයි ඉන්නේ. මේ හේතුව හින්දා ලොරීටට මේ ජොබ් එකේ සැටිස්ෆැක්ෂන් එකකුත් නැහැ. ඒ වුණත් ලොරීට ඒ නගරයේ වෙන ක්‍රයිම් සම්බන්ධ රිපෝට්ස් ඔක්කොම ගැන අවධානයෙන් තමයි ඉන්නේ. මෙහෙම කර ඉද්දී එයාට හම්බ වෙනවා එක නිවුස් එකක්. ඒකෙදි තියෙන්නේ ෆ්ලැට් එකක එක ගෑනු කෙනෙක්ව කුරිරු ලෙස ඝාතනය කරලා තියෙනවා කියලා. ලොරීටට මේක පුදුමයි. මොකද එයාට මතකයක් තියෙනවා මේ වගේම නිවුස් එකක් එයා කලින් අහලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ වගේම ගැහැණු කෙනෙක්ව කලින් ඝාතනය කරලා තියෙනවා කියලා එයාට මතකයක් තියෙන නිසා එයා කලෙක්ට් කරලා තියෙන නිවුස් පේපර්ස් ටික අරන් බලනවා. ඔයගොල්ලෝ මේ සිදුවීමයි මුලින්ම මූවී එකේ පෙන්නපු සිදුවීමයි ගැන කලවම් කරගන්න එපා. ඒක වෙන්නේ අවුරුදු 3කට පස්සේ. ඒ කියන්නේ ඒක වෙන්නේ 1965. දැන් කතාව යන්නේ 1962. මේ සම්බන්ධ රිපෝට් බල ඉද්දී තව ගෑනු කෙනෙක් ඇවිල්ලා ඒ කම්පැනි වැඩක් කරනවා කියලා මෙයා දකිනවා. මෙයාට කුතුහලයක් ඇති වෙනවා මේ ගෑනු කෙනා කවුද කියලා දැනගන්න. ඒක හින්දා මෙයා එයාගේ ළඟ ඉන්න යාළුවගෙන් අහනවා මේ කවුද කියලා. ඒ යාළුවා තමයි කියන්නේ ඒ ගෑනු කෙනාගේ නම ජීන්. එයා සීනියර් ක්‍රයිම් රිපෝටර් කෙනෙක්. මේක දැනගත්තු ලොරීටට මේ ගෑනු කෙනා එක්ක කතා කරගන්න ලොකු උවමනාවක් ඇති වෙනවා. මොකද මෙයා ආසාවෙන් හිටපු ක්‍රයිම් ඉන්වෙස්ටිගේෂන් ටයිප් එකේ රිපෝට් කරන්නේ මෙන්න මේ ගෑනු කෙනා නිසා. ඒක හින්දා ලොරීටට දැන් කොහොම හරි ජීන් එක්ක කතා කරන්න උවමනයි. ඒක හින්දා ජීන්ට උදව්වක් වශයෙන් ලොරීට එයාගේ ටයිප්රයිටර් එක දීලා යාළු වෙන්න තමයි උත්සාහ කරන්නේ. මේ ජීන් ඇවිල්ලා ගොඩක් සීනියර් කෙනෙක්. ඒක හින්දා ලොකු ක්‍රයිම් ඉන්වෙස්ටිගේෂන් ඒම මෙයාට තමයි හම්බ වෙන්නේ. මේ ගැන ලොරීටට ටිකක් ඊටිසි. දැන් ලොරීට ගෙදර ගියාට පස්සේ අම්ම කියනවා දැන්නම් ගෙදරින් එදියට යන්නත් බයයි. බලන්නකෝ අල්ලපු ගෙදර අපාර්ට්මන්ට් එකේ එක්කෙනෙක්ව මරලා දාලානේ කියලා. එතකොට තමයි ලොරීට දැනගන්නේ උදේ නිවුස් පේපර් එකේ බලපු මිනිමැරුම වෙන කොයිවක්වත් නෙමෙයි වෙලා තියෙන්නේ. එයාගේ ගෙවල් ළඟම කියලා. එතකොට තමයි එයා දැනගන්නේ. මේ හින්දා ලොරීට කෙලින්ම ඒ සිදුවීම සිදුවෙච්ච තැනට යනවා. ඒ ගියත් වැඩක් වෙන්නේ නැහැ. මොකද පොලිසිය කට්ටිය ඒ ඇපාර්ට්මන්ට් එක ලොක් කරලා තමයි තියෙන්නේ. ලොරීට මාර කුතුහලයක් තියෙන්නේ ඇතුළට ගිහින් හොයාගන්න. නමුත් මොනා කරන්නද ඒක කන්ට්‍රෝල් කරගෙන එයා පව්වදා ඔෆිස් එකට එනවා. ඊළඟ දවසේ ලොරීට එයා කලෙක්ට් කරගත්ත රිපෝට් ඔක්කොම එකතු කරගෙන ගින් ජැක්ට පෙන්නනවා. එයා තේරුම් කරන්න හදන්නේ පසුගිය සතියක පමණ කාලයක විතර ගැහැණු 3 දෙනෙක් අභිලාෂ විදියට ඝාතනය කරලා තියෙනවා. මේ ඔක්කොම මරලා තියෙන්නේ එකම පැටර්න් එකක. ඒ වගේම මේ 3 විතරයි අපි දන්නේ. අපිව නොදැනුවත්ව කීයක් නම් මරලා ඇද්ද කියලා. මේකට පිටිපස්සේ ලොකු ක්‍රයිම් එකක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව කොහොම හරි අපි මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ. මම මේක ලියන්නම් මට chance එකක් දෙන්න කියලා ඉල්ලනවා. ජැක් කියනවා මේකයි දුවේ ඔයාට දීලා තියෙන රස්සාව කරන්න
ඒ වගේම ඔයාට මේ ගැන එක්ස්පීරියන්ස් එකකුත් නැහැ. ඒක ලොරිට කියනවා හරි කමක් නැහැ. මම මේක මගේ ෆ්‍රී ටයිම් එකේ මගේ කැමැත්තෙන් මම මේක කරන්න. ඒකට පර්මිෂන් ඇහුවම ජැක් කියනවා හරි ඕන මකුලක් කරන්න. නමුත් ඔයාට දීලා තියෙන ජොබ් එක හරියට කරන්න කියලා කියනවා. මේ පර්මිෂන් එකම ඇති කියලා ලොරිට ඔෆිස් එක ඉවර වුණ ගමන් දුවලා එයාගේ ඉන්වෙස්ටිගේෂන් එක ආරම්භ කරන්න යනවා. මෙයාගේ රිසර්ච් එකට අනුව ගෑනු 3 දෙනෙක් මැරිලා තියෙනවා සති 2ක් ඇතුළත. ඒක හින්දා මෙයා දැන් පළවෙනි මිනිමරුම සිදුවෙච්ච තැනට යනවා. එතන ඉන්න මිනිස්සෙක් තමයි පොලිසියට මෙන්න මේම මිනිමරුවක් වෙලා තියෙනවා කියලා දැනුවත් කරලා තියෙන්නේ. ඒක හින්දා ලොරිට එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ලොරිට අහනවා එයාගෙන් මොනවද දැක්කේ කොහොමද ඔයා දැක්කේ? ඒකට ඒ මිනිස්සයා කියනවා එයා ඒ අපාර්ට්මන්ට් එක ඇතුළට ගියාට පස්සේ එයාට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා ගෑනු කෙනෙක්ව මරලා තියෙනවා. ඒ වගේම එයාට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා බෙල්ලේ බෝ එකක් ගැටගාලා තියෙන එකක්. මේකට ලොරිය අහනවා මොකද බෝ එකක් ගැටගාලා තියෙනවද? එහෙම කියලා මෙයා ඒක නෝට් ඩවුන් කරගන්නවා. ඊට පස්සේ මෙයා පොලිසියට යනවා. මොකද මේ මිනිමරුම් තුනම වෙලා තියෙන්නේ එකම නගරේ නිසා. මොකද මේ මිනිමරුම් තුනම මොකක් හරි එකකින් සම්බන්ධ වෙලා තියෙනවද දැනගන්න තමයි මෙයාට උවමනා. එහෙම ගියත් ඒ පොලිසිය නම් මෙයාට හරියට උත්තරයක් ලබා දෙන්නේ නැහැ. එයා කියනවා ඕල්රෙඩි ඔයාගේ ඔෆිස් එකෙන් විවයවිත් කතා කරලා තියෙනවා. අපේ ගාව තියෙන තොරතුරුත් දීලා තියෙන්නේ. තවත් නම් කියන්න බෑ. මෙතනින් පිට වෙන්න කියලා කියනවා. මේ ගැන ලොරිට පව්වදා බොස්ට කියනවා. මේමයි පොලිසිය කට්ටිය හරියට උත්තර දෙන්නේ නැහැ. එහෙම කියලා දුකින් කියද්දි බොස් කියනවා පොලිසිය කවදද හරියට උත්තර දීලා තියෙන්නේ කියලා අහනවා. ජැක් අහනවා මොකද්ද දැන් ඔයාට හරියටම දැනගන්න ඕනේ කියලා. ඒක ලොරිට කියනවා එක ගැහණු කෙනෙක් මිනිමරණ විදිය දැනගන්න. අනිත් දෙන්න කොහොමද මැරුණේ කියලා දැනගන්න ඕනේ කියලා කියද්දි ජැක් කියනවා හරි ඒකද ඕනේ. දෙවෙනියට මිනිමරණ ගෑනු කෙනාගේ ෆයිල් එක අන්න අතන තියෙන්නේ ඕන්නම් ගින් චෙක් කරගන්න කියලා කියනවා. ලොරිටටත් මේ ෆයිල් එක හම්බුණා මාර හැපි. මොකද මෙයාට උවමනා වෙන්නේ මොකක් හරි සම්බන්ධයක් මේ මිනිමරුම් තුන අතරේ තියෙනවද කියලා දැනගන්න. මෙතනින් තමයි ලොරිටට දැනගන්න හම්බ වෙන්නේ මේ මැරුණු ගැහණු කෙනාගේ බෙල්ලේ බෝ එකක් ගැටගාලා තියෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි ගැහණු කෙනාගේ මරණය සම්බන්ධව තව නිලධාරියෙක් එක්ක කතා කරද්දි එයාට එතනදිත් දැනගන්න හම්බෙනවා මේ ගෑනු කෙනාගේ ඒ කියන්නේ තුන්වෙනියට මැරලා ඉන්න ගෑනු කෙනාගේ බෙල්ලෙත් බෝ එකක් ගැටගාලා තිබ්බ කියලා. හරි ලොරිටට ඕනේ උනේ මෙන්න මේක. මෙන්න මේ මිනිමරුම් තුනේම මොකක් හරි ලින්ක් වෙලා තියෙනවද කියලා දැනගන්න. මේ නිසා මෙයා හිතපු විදියට මෙයාට පුළුවන් වෙනවා මේ මිනිමරුම් තුනම කරලා තියෙන්නේ එකම පැටර්න් එකේ එකම මිනිමරුවෙක් විසින් කියලා. ඊට පස්සේ මේ ගැන ලොරිට ලියන්න පටන් ගන්නවා. මේ සිටි එකේ වෙන අබිරාස් මරණ ඒකට පිටිපස්සේ තියෙන අබිරාස් හේතුව මේ මිනිමරුම් තුනේම ලින්ක් වෙලා තියෙන කාරණා දෙක. ඒ කියන්නේ එකක් ඇවිල්ලා හැම ගෑනු කෙනාගේම බෙල්ලේ බෝ එකක් තියෙනවා. මේ මැරුණු තුන් දෙනාම එකම වයස් සීමාවේ තමයි ඉන්නේ. ඒ නිසා වයසක ගෑනු මිනිමරණ සීරියල් කිලර් කෙනෙක් මේ නගරේ ඉන්නවා කියලා ස්ටෝරි එකක් ලියනවා වගේම මේ ස්ටෝරි එකට ජැකොත් ඇප්රූවල් එක දෙනවා. පළවෙනි වතාවට එයාගේ ආටිකල් එක නිවුස් පේපර් එකේ පව්වදා හැමෝටම දැක ගන්න හම්බ වෙනවා. මේක දැකපු ලොරිටගේ හස්බන්ඩ් ලොරිටට කන්ග්‍රැට්ස් කරනවා. මේ ගැන ලොරිටටත් මාර සතුටුයි. පව්වදා උදේ ඔෆිස් එකට ඒ නගරේ ඉන්න පොලිස් ඔෆිසර් කෙනෙක් ඒ කියන්නේ පොලිසිය ලොක්කෙක් නිවුස් පේපර් කම්පැනියට ඇවිල්ලා ජැක්ට පළු යන්න බයිනවා. කාගෙන් ආලද ඔයගොල්ලන් මේ කේස් එකට ඉන්වෝල්ව් වෙන්නේ? කවුද මේ ඔයගොල්ලන්ට මේ විස්තර කිව්වේ? ඔයගොල්ලෝ මේ කරපු වැඩෙන් සමාජෙත් කැළඹීමක් ඇති වෙලා තියෙන්නේ. අපිට වැඩ උගන්වන්න එන්න එපා. අපි කරන්න ඕනේ වැඩේ අපි දන්නවා. ඒක හින්දා හොඳ ඉතින් මෙන්න මේ වගේ ආටිකල් දාන එක නවත්තන්න කියලා ජැක්ට අවවාද කරනවා. ඊට පස්සේ ජැක් ලොරිටට කතා කරලා මේ මිනිමරුම් ගැනයි ආටිකල් දාපු එකයි ඔය හොඳටම ඇති. ඔයාට දුන්න වැඩේ විතරක් කරන්න කියලා ලොරිටට බයිනවා. බැනුම් ආලා ඊට පස්සේ ලොරිට ගෙදරට ආවට පස්සේ ගෙදරත් කලබල වෙලා තියෙන්නේ. මොකද කිව්වොත් ලොරිට වැඩ නිසා ගොඩක් බිසි වෙලා තමයි ඉන්නේ. ඒ වගේම එයාගේ හස්බන්ඩ්ුත් වැඩ හින්දා ගොඩක් බිසි. මේක හින්දා මේගොල්ලන්ගේ ළමයි තුන්දෙනා බලන්නේ ලොරිටගේ හස්බන්ඩ්ගේ අක්කා. ඒක නිසා ඒ අක්කා මෙයාට කම්ප්ලේන්ට් කරනවා. මොකද්ද මේක? එක්කෝ එයාට ළමයි බලා ගන්න කියන්න ඒම බැත්නම් කරන ජොබ් එකෙන් නවතින්න කියලා කියනවා. ඊට පස්සේ රෑ හස්බන්ඩ් ලොරිට කතා කරගන්න සීන් එක තමයි පෙන්වන්නේ. ලොරිට හස්බන්ඩ්ට කියනවා ඒකත් ඇත්ත තමයි. මං ගොඩක් වැඩවලට බිසි වෙලා හිටියේ. ඒ හින්දා ළමයි ගැන හොයන්නත් බැරි වුණා කියලා හස්බන්ඩ්ට කියනවා. මේක තේරුම් ගත්ත එයාගේ හස්බන්ඩ් කියනවා ඒකට ඉතින් ඔයා මොනවා කරන්නද? අපි ඒක කොහොම හරි බැලන්ස් කරගමු. ඔයාගේ වැඩේ කරන්න මාත් සපෝට් කරන්නම් කියලා කියනවා. මෙහෙම යද්දි මේ නගරේ ඊළඟ මිනිමරුමට කාලෙත් උදා වෙනවා. වයසක ගෑනු කෙනෙක් පාරේ ඇවිදගෙන යද්දි එයාගේ පස්සේ වින්ටේජ් කාරයක් එයා ෆොලෝ කරගෙන යනවා. දැන් මේ ආච්චි නාන්න කියලා ටැප් එක ඕපන් කරද්දි එයාගේ දොරට කවුරු හරි තට්ටු කරනවා. කවුද කියලා බලන්න මෙයා දොර අරිනවා. ඒ ආපු කෙනා අහනවා ඔයගොල්ලන්ගේ ගෙදර වතුර ටැප් එකේ ඉෂුව එකක් තියෙනවා කියලා කම්ප්ලේන් එකක් ඇවිත් තියෙනවා. ඒක බලන්න තමයි මං ආවේ. එහෙම කී ඉද්දිම දලස් ගාලා සද්දයක් අපිට එනවා. එච්චරයි. ඊට පස්සේ ඒ ආච්චි එතනම මැරුණා. මේක ගැන අපේ ලොරිටටත් දැනගන්න හම්බ වෙනවා. මේ හින්දා මෙයා ඉක්මනට ඔෆිස් එකට යන්න හදද්දි හස්බන්ඩ් ආනවා මේ වෙලාවේ ඔයා කොයිද යන්නේ කියලා. ලොරිට කියනවා මට ඉමර්ජන්සි සිටුේෂන් එකක් තියෙනවා.
ඒක හින්දා මට ඉක්මට යන්න ඕනි කියලා ලොරිට ඉක්මට ඔෆිස් එකට යන. ඊට පස්සේ අපිට දැනගන්න හම්බෙනවා ඔෆිස් එක ඇතුලේ මොකක් හරි මීටින් එකක් තියෙන්න තමයි යන්න කියලා. ඒකට ලොරිටයි ජැකුයි චැක්ටත් ඉහලින් ඉන්න නිවුස් පේපර් එකේ බොස් කෙනෙකුත් ඇවිත් තමයි ඉන්නේ. ඒ වගේ මෙතන ජීනුත් ඉන්න. ඒගොල්ලෝ කියනවා හතරවෙනි මිනිමරුවන් කලින් සිද්ධ වුණා වගේ බෙල්ලේ බෝ එකක් ගැටගාලා තමයි තියෙන්නේ. මේක කලින් ඉඳන්ම ඉන්වෙස්ටිගේට් කරේ ඕනේ. ඒකින්ද ඔයාට මේ කේස් එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. නමුත් මේකේ සපෝට් එකට ඔයත් එක්ක ජීනුත් ඉන්නවා. ඔය දෙන්නටම මේ කේස් එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔය දෙන්නටම කවුද මේ මිනිමරුවා කියලා හොයාගන්න කියලා ඒ බොස් කියනවා. හරි ඊට පස්සේ ඉතින් ලොරියට පට්ට හැපි. මෙයයි ජීනු එකතු වෙලා මේ මිනිමරුවා හොයන්න තමයි දැන් පිටත් වෙන්නේ. මේත් එක්කම ඒ නගරේ ඉන්න පොලිස් කමිෂනර් ප්‍රෙස් මීට් එකක් තියෙනවා. ඒකෙදි එයා කියනවා තනියෙන් ජීවත් වෙන ගෑනු කෙනෙක් ඉන්නවනම් කොල්ලෝ ගොඩක් ප්‍රවේශම් වෙන්න නොදන්න කවුරු හරි ඇවිත් දොරට තට්ටු කරොත් දොර අරින්නත් එපා. ගෙදර මොනවා හරි හදන්න තියෙනවා කියලා කවුරු හරි එහෙම කියාගෙන ආවොත් දොර අරින්න එපා. ඒ වගේ දෙයක් වුණොත් ඉමීඩියට්ලි පොලිසිය දැනුවත් කරන්න කියලා ඒ නිලධාරියා කියනවා. මේ ප්‍රෙස් මීට් එකේ නිවුස් රිපෝටර්ස්ලා ආනවා. ඒ කියන්නේ අර නිවුස් එකේ පලවෙච්ච සිද්ධිය ඇත්තක්ද සීරියල් කෙලා කෙනෙක් මේ නගරේ ඉන්නවාද කියලා අහද්දි කමිෂ්නර් එකට උත්තර නොදී එයා කියනවා දැනට හැමෝම ප්‍රවේශමෙන් ඉන්න විශේෂයෙන් ගෑනු කට්ටිය ප්‍රවේශමෙන් ඉන්න කියලා කියනවා. ඊළඟ සීන් එකේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා මේ වගේම තවත් ගැහැණු කෙනෙක්ව මරණ එක. මේ පස්වෙනි මිනිමරුවත් බලන්න අපේ ලොරිටා ඒ ඇපාර්ට්මන්ට් එකට යනවා. එක තැනකින් එහාට පොලිසිය කට්ටිය මෙයාට ඇතුළට යන්න දෙන්නේ නැහැ. මේ නිසා ලොරිටා එළියට යන්න හදද්දි ජීන්ව හම්බෙනවා. එයාට කියනවා අපි ඇතුළට ගන්න නෑ. එහෙම කියද්දි ජීන් කියනවා මොකද කිව්වේ යන්කෝ ඇතුළට කියලා. ජීන් ලොරිටව එක්කන් යනවා. නමුත් පොලිසිය කට්ටිය මොකුත් කරන්නේ නැහැ. මොකද ජීන් කියන්නේ සීනියර් රිපෝටර් කෙනෙක්. මෙතන ජීන් දන්න පොලිසියේ එක්කෙනෙක්වත් හම්බ වෙනවා. එයාගේ මාර්ගයෙන් ජීන්ටයි ලොරිටටයි දැනගන්න හම්බෙනවා කොහොමද මේ මිනිමරුව වෙලා තියෙන්නේ කියලා. පේන්ටර් කෙනෙක් කියලා ගේ ඇතුළට මිනිහා රිංගලා දිනවා. ඒත් එකම කලින් වගේ බෙල්ලේ බෝයේ උත් යටගාලා තමයි තියෙන්නේ. වෙච්ච සිද්ධිය මිනිහා මේ දෙන්නට කියනවා. මිනිහා පේන්ටර් කෙනෙක් විදියට තමයි ඇතුළට රිංගලා තියෙන්නේ. ඊට පස්සේ කලින් වුණා වගේ බෙල්ලේ බෝ එකක් ගැටගාල් තමයි මරලා තියෙන්නේ කියලා ඔක්කොම විස්තරේ මේ දෙන්නට කියනවා. දැන් ඔෆිස් එකට මේ දෙන්නත් යනවා. ගිහිල්ලා මේ ගැන ලියන්න තමයි පටන් ගන්න. ඒ ඔෆිස් එක ඇතුලේ එක පුද්ගලෙක් ඉන්නවා. එයා ඇවිල්ලා ෆොටෝග්‍රාෆර් කෙනෙක්. එයා මේ දෙන්නගෙන් අහනවා මම ওই දෙන්නගේ ෆොටෝ එකක් ගත්තට කමක් නැද්ද කියලා. මොකද ගැහැණු දෙන්නෙක් කියලා මේ ක්‍රයිම් එක ඉන්වෙස්ටිගේෂන් කරන එක ලොකු දෙයක්. ඒ වගේම අපේ නිවුස් පේපර් එකේ නමටත් මේක හොඳයි කියලා අනික ජනතාවත් දැනගන්න ඕනේ මේ ඉන්වෙස්ටිගේෂන් එක කරන්නේ කවුද කියලා මේ දෙන්නගේ ෆොටෝ එකක් ගන්නවා. ඊළඟ දවසේ මේකම මේගොල්ලන් නිවුස් එකක් කරලා නිවුස් පේපර් එකේ print කරනවා. ජීනුයි ලොරිටයි තමන්ගේ වැඩේ දිගටම කරගෙන යනවා. මේ දෙන්න මේ ලියන ආටිකල් එක ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. කොච්චර ප්‍රසිද්ධ වෙනවද කියලා ඇහුවොත් මේක කියවන ජනතාව ලොරිටයි ජීන්ටයි ලියුම් හිතන් ලියන්න පටන් ගන්නවා. මේගොල්ලන්ට ලියුම් තොග පිටින් හම්බ වෙනවා. මේ හැම ලියුමකම වගේ තියෙන්නේ ඒගොල්ලන්ට හරියට රැට නිින්ද යන්නෙත් නෑ. ඒ වගේම දවල්ට එළියට බහින්නවක්වත් බයයි කියන එක තමයි මේගොල්ලන් මේ ලියුම් වලින් ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි ලොරිටා මේ සීරියල් කිලර්ට නමක් දාන්නේ. ඒ නම තමයි බොස්ටන් ස්ට්‍රැන්ගල් කියලා කියන්නේ. Boston Strangler must be called. මේ යන අතරතුර ජීනුයි ලොරිටයි අතරත් හොඳ බොන්ඩ් එකක් ඇති වෙනවා. ඊට පස්සේ හවස මේගොල්ලන් එකට කාලා බීලා තමයි ගෙදරත් යන්නේ. පහුවදා ලොරිටාගේ පුතාගේ බර්ත්ඩේ එක හින්දා ගෙදර පාටි එකක් එමත් තියෙනවා. මේම ඉද්දි ලොරිටට ජීන්ගෙන් කෝල් එකක් එනවා. ඒකෙදි එයා කියනවා තව මිනිමරුවක් වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒකේ පොඩි වෙනසක් තියෙනවා. මොකද මේ පාර මල්ලා තියෙන්නේ වෙනදට මරනවා වගේ වයසක ගෑනු කෙනෙක් නෙමෙයි තරුණ ගැහැණු කෙනෙක්වයි. මේක ආපු ගමන් ලොරිටත් ගෙදර පාටි එක කියලා නොබලා එතනින් පිට වෙන්න හදද්දී එයාගේ හස්බන්ඩ් කියනවා ඔයා කතා කරපු හින්දා තමා මේ ඔක්කොම මිනිස්සු පාටි එකට ඇවිල්ලා තියෙන්නේ. අනික ඔයා ගියාම කවුද ඔයාගේ අම්මව ඇරලවන්නේ? ඒක හින්දා පිස්සු නොකර ගෙදරට වෙලා ඉන්න කියලා කිව්වම ලොරිටා කියනවා අනේ ප්ලීස් කෝමාරි මැනේජ් කරගන්න මං හදිසි වැඩකට යන්නේ මං ගින් හෙන්නම් කියලා ලොරිටා මිනිමරුම සිදු වුණ තැනට යනවා. එතනට ගියාට පස්සේ ලොරිටට හොඳ යාළුවෙක් වගේ පොලිස් එක්කෙනෙකුත් හම්බ වෙනවා. මේත් එක්කම ජීන් එළියේ ඉන්න ගැහැණු කෙනෙක්ගෙන් කට උත්තරයකුත් ගන්නවා. ඒ ගැහැණු කෙනා කියනවා මිනිමරුව මුලින්ම ගිහින් තියන්නේ එයාගේ ගෙදරට. ඒ වගේ මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මේන්ටේනන්ස් එකෙන් ආව විදියටයි. ඒ ආපු එකේ මිනිමරුව අහලා තියෙනවා ඔයා මාර ලස්සනට ඉන්නවනේ. ඔයා ඔච්චර ලස්සනට ඉන්න එකේ මොඩලින් එහෙම කරා නම් හොඳයි නේ කියලා කිව්වම ඒ ගෑනු කෙනා පොඩ්ඩක් පරිස්සම් වෙලා තනින් ඉන්න මෙයා මෙහෙම කියනවා. එහෙමද? පොඩ්ඩක් ඉන්නකෝ මම මගේ හස්බන්ඩ්ට කතා කරන්නම් කියලා කිව්වම එතනින් ඒ මිනිමරුව ගිහින් තියෙනවා. අල්ලපු ගෙදර එක්කෙනාවත් මිනිමරන්න ඇත්තේ ඌ කියලා වෙන්න ඇති කියලා මේ ආපු කෙනාගේ ඇඩරුව ගැන ජීන්ට ප්‍රකාශ කර. අපේ ලොරිටට පොඩි සැකයක් මතුවෙනවා. ඒ මොකද කිව්වොත් සාමාන්‍යයෙන් සීරියල් කිලර් කෙනෙක් එයාටම ආවේනික පැටර්න් එකකින් තමයි මිනිමරන්නේ. නමුත්
මෙයා කලින් මරලා තියෙන වයසක ගෑනු කට්ටියවයි. නමුත් දැන් මරන්නේ මෙයා තරුණ කෙනෙක්ව. මෙන්න මේ පැටර්න් එක වෙනස් නිසා ලොරිටා එයා දන්න ප්‍රොෆෙසර් කෙනෙක් කෙනුත් ඇහුවම ඒ ප්‍රොෆෙසර් කියනවා සීරියල් කිලර් කෙනෙක් බිහි වෙන්න හේතුව යම් කිසි මෙන්ටලි ඩිස්ටර්බ් කරපු දෙයකට ප්‍රතිඵලයක් වශයෙන්. එහෙම එකේ එයා කවදාවත් එයාගේ මිනිමරණ පැටර්න් එක වෙනස් කරන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඔයා ඕක වයස කියන ෆැක්ටර් එක මත විතර ෆෝකස් කරන්න එපා. මේ මරණ ගෑනු කට්ටියගේ වෙන මොනවාරි සමානාත්මතාවයක් තියෙන්න පුළුවන් කියලා ඒ ප්‍රොෆෙසර් ලොරිටට කියනවා. මේක ඇහුවට පස්සේ ලොරිටත් තවත් හිර වෙනවා. මෙහෙම ඉද්දි ලොරිටට ගෙදරින් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ මොකද කිව්වොත් එයාගේ හස්බන්ඩ් නිවස් පේප එක බලබල ඉද්දි එයානා මේ මොකද ඔයාගේ ෆොටෝ එක නිවස් පේප එක තියන්නේ කියලා. ලොරිට කියනවා ඉතින් ෆොටෝ එක වැටනම් මොකද වෙන්නේ කියලා. ඒකට හස්බන්ඩ් කියනවා මේ ෆොටෝ එකක් දැම්මම ඔයාට අනතුරක් වෙන්න පුළුවන්. තාමත් මේ මිනිමරුවන් එළියේ ඉන්නේ. මේ මිනිමරුන් ටික ඉන්වෙස්ටිගේෂන් කරන්න ඔයා කියලා දැනගත්තොත් ඔයාට මොනවාරි වෙන්න පුළුවන් කියලා කිව්වම ලොරිට කියනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයා බය වෙන්නේ නැතුව ඉන්නකෝ කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ගෙදරට කෝල් එකක් එනවා. මේ කෝල් එක ගත්ත ලොරිට කවුද කියලා ඇහුවත් ඒ පැත්තෙන් කිසි පිළිතුරක් නැහැ. ලොකු හුස්මක් ගන්න සද්දයක් විතරයි පිට කරන්න. ඒක හින්දා ලොරිටගේ හස්බන්ඩ් මේ කෝල් එක අරන් කතා කරන්න හැදුවත් ඒ පැත්තෙන් ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ ලොරිටගේ හස්බන්ඩ් අතර රණ්ඩුවකුත් ඇති වෙනවා. මේක හින්දා ලොරිටත් පොඩ්ඩක් ටෙන්ෂන් එකේ තමයි ඉන්නේ. පව්වදාම මේගොල්ලෝ මේ මිනිමරුන් ගැන ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න පොලිසිය කෙනෙක් හම්බ වෙනවා. මේ කවුරුත් නෙමෙයි. කලින් මිනිමරුම හොයන්න යද්දි ෆ්‍රෙන්ඩ්ලි මූණක් තියෙන පොලිස් එක්කෙනෙක් හිටියනේ. අන්න එයාව තමයි මේ හම්බ වෙන්නේ. එයාගේ නම ජිම්. ලොරිට අහනවා මොකක් හරි තොරතුරක් හම්බුණාද කියලා. ඒකට ජිම් කියනවා මොන තොරතුරක් හම්බ වෙන්නද කියන්නත් ලැජ්ජයි. අපේ පොලිස් ඩිපාර්ට්මන්ට් එක ගොඩක් නොසැලකිලිමත්ව තමයි මේ මිනිමරුන් දිහා බලන්නේ. අනික අර මිනිමරුවත් කිසි ගාණක් නැතුව මිනිමර බර නිදැල්ලේ ඉන්නවා. එහෙම කියලා මිනිහත් එපා වෙලා තමයි ඉන්නේ. ජිමුත් කැමති මේ මිනිමරුව හොයාගන්න. නමුත් එයාටත් කරන්න දෙයක් නැහැ. මොකද ඉහළ නිලධාරීන්ගේ කිසිම සපෝට් එකක් නැතුව එයාටත් මොකුත් කරගන්න බැරුව තමයි ඉන්නේ. හරි ඔයගලන්ට මොනවා ලීඩ් එකක් හම්බුනොත් අපිට ෂෙයා කරන්නක් කියලා ජිම් එතනින් පිටත් වෙනවා. එතනින් පස්සේ එදා රෑ අපාර්ට්මන්ට් එකක ඉන්න ලස්සන ගෑනු කෙනෙක්ව පෙන්නනවා. මේ ගෑනු කෙනා දොර ඇරියම කවුරු හරි අපිටස් පුද්ගලෙක් එළි ඉන්නවා පෙන්නුම් කරනවා. නමුත් එයා මූණ නම් පෙන්වන්නේ නැහැ. එයා කියනවා මම මේ රේඩියේටර් එකක් හදන්න මේන්ටෙනන්ස් එකෙන් ආවේ කියලා කිව්වම ඒ ගෑනු කෙනා දොර අරිනවා. පව් වැඩේ මොකද මේ ගෑනු කෙනා නිවුස් පේපර්ස් ටීවී මුකුත් බලන්නේ නැති කෙනෙක්ද කොයිද? එතනින් එච්චරයි. මේ ගෑනු කෙනාවත් ගොඩක් භයානක විදිහට මේ මිනිමරුවා මරන්න ගන්නවා. මේ සිද්ධිය ගොඩක් වෛරල් වෙන්න පටන් ගන්නවා. එක දිගටම මිනිමරුම් 6ක් වෙලා තියෙනවා. ඒකෙන් අන්තිමට මරලා තියෙන්නේ තරුණ ගැහැණු දෙන්නෙක්ව. ඒ කියන්නේ අවුරුදු 20ත් 25ත් අතර ඉන්න දෙන්නෙක් තමයි මේ දෙන්නේ. මේ මිනිමරුව හොයාගන්න නැතුව පොලිසිය මොනවද කරන්නේ කියලා නිවුස් පේපර් වලිනුයි ටීවී channel වලිනුයි පොලිසියව ප්‍රශ්න කරන්න ගන්නවා. ඒ වගේම ලොරිටත් එයාගේ ඉන්වෙස්ටිගේෂන් එක තවත් ගොඩක් උනන්දුවෙන් කරන්න පටන් ගන්නවා. මේ අන්තිමට මරණු ගැහැණු දෙන්න ගොඩක්ම තරුණ හින්දා ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වන පැට්‍රිෂියා කියන එක්කෙනා ගැන හොයන්න ජීන් එයාගේ ඔෆිස් එකට යනවා. මේ ඔෆිස් එකට යන ජීන්ට එක ගැහැණු කෙනෙක්ව හම්බ වෙනවා. එයාගෙන් පැට්‍රිෂියා ගැන ඇහුවම ඒ ගැහැණු කෙනා මොකක් හරි කියන්න හැදුවත් එයාට ඔෆිස් එකේ ඒක කියන්න බෑ වගේ තමයි මූණ තියන් ඉන්නේ. ඒක හින්දා ජීන් එයාව එළියේදී හම්බ වෙනවා. මේ දෙන්න රෙස්ටෝරන්ට් එකක තමයි හම්බ වෙන්නේ. එතනදී මේ ගැහැණු කෙනා එක බෝනික් එක්ක අරගෙන ජීන්ට දෙනවා. එයා කියනවා ජීන්ට ඔය බෝනික් එකේ පිටිපස්සේ තියෙන බොත්තම ඔබන්න කියලා. ජීනුත් ඒක කරාට පස්සේ එක ගැහැණු කෙනෙක්ගේ කටහඬක් අහන්න හම්බ වෙනවා. ඒකට ඒ ගැහැණු කෙනා කියනවා ඇත්තම කිව්වොත් ඔය පැට්‍රිෂියා කියන කෙල්ලගේ වොයිස් එක තමයි තියෙන්නේ කියලා. ජීන් කියනවා මොකක් මට තේරුන්නේ නැහැ කියලා. මේගොල්ලෝ වැඩ කරන්නේ බෝනික් හදන කම්පැනි එකක. මේ හැම බෝනික්කටම තියෙන්නේ පැට්‍රිෂියාගේ වොයිස් එක. එතකොට ඔයා හිතලා බලන්න පැට්‍රිෂියා කියන කෙල්ලයි ඕනගේ අතරයි උච්ච ලොකු සම්බන්ධයක් තියෙන ඇද්ද කියලා. ඊට පස්සේ තමයි මේ කෙල්ල කියන්නේ ඒ කම්පැනි එකේ ඕන වෙන නීල්ස් කියන එක්කෙනයි මේ මරණු කෙල්ලයි අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒත් එක්ක මේ පැට්‍රිෂියා කියන කෙල්ල ගැබ් අරගෙනත් තියෙනවා. ඒ ගැබ් ගැනීම අයින් කරන්නත් මේගොල්ලෝ ප්ලෑන් එකක් ගහලා තියෙනවා. නමුත් ඒ අතරතුර මේ කෙල්ල මැරලා තියෙනවා කියලා ඒ ගැහැණු කෙනා ජීන්ට කියනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ලොරිට බෙවර්ලි කියන කෙල්ලගේ ගෙදරට ගිහින් තියෙනවා. ඒ කෙල්ලගේ අම්මා ගොඩක් කේන්ද්‍රිකව අඩ ඉන්නවා. මොකද කිව්වොත් ඒ එයාගේ එකම දුව විතරයි. මෙයාව සනසන ලොරිට කියනවා ඔයාගේ දුව ගැන පොඩ්ඩක් කියන්න කියලා. එයාගේ අම්මා කියනවා බෙවර්ලිට ගොඩක් යාළුවෝ නැහැ. එයා ගොඩක්ම කාලය ගත කරන්නේ චර්ච් එකේ කියලා. එයා ඒකේ එක කට්ටියක් එක්ක සින්දු කියනවා කියලාත් කියනවා. ඒ යාළුවෝ හැරෙන්න වෙන යාළුවෝ කවුරුත් නැති බව ලොරිට දැනගන්න. දැන් මෙයා කෙලින්ම චර්ච් එකට යනවා. ඒ චර්ච් එකේ එක්කෙනෙක්ගෙන් අහනවා මේ බෙවර්ලි කියන කෙල්ල ගැන. බෙවර්ලි මොනවාරි ප්‍රශ්නයකද හිටියේ? එයාව කවුරු ෆලෝ කරාද කියලාත් අහනවා. එයාගේ යාළුවා කියනවා බෙවර්ලිට එම් ප්‍රශ්න මොකුත් නැහැ. නමුත් එයාට එක්ස් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් හිටියා කියලා කියනවා. ඒ වගේම ඌ ගොඩක් සයිකෝ කෙනෙක්. මෙයා මැරෙන්න කලින් ඉඳන්ම එයා ගොඩක් හැරස්මන්ට් කර මෙයාට
වදදී හිටිය කියලා කියන ලොරිට ඊට පස්සේ ඩැනියල්ගේ ඇඩ්‍රස් එක අරගෙන ඩැනියල්ව හම්බෙන්න එතනට යනවා. මෙයා මේ යනකොටත් ටිකක් රෑ වෙලා තමයි තියෙන්නේ. ඩැනියල් නිකන් ජීවත් වෙන්නේ බේස්මන්ට් එකක වගේ තැනක. ඒ වගේ මෙයා ටිකක් වියර්ඩ් පෙනුමක් තමයි තියෙන්නේ. ඇත්තම කිව්වොත් ගංජා ගහපු එකකගේ මූණක් තමයි තියෙන්නේ. ලොරිට මෙයාට කියනවා මම පොඩ්ඩක් ඔයා ගැන ප්‍රශ්න කරන්න තමයි ආවේ කියලා කිව්වම මෙයා කියනවා හරි ඕක මොකද්ද ඇතුළට එන්න කියලා කියනවා. ඇතුළට ගියාම ලොරිට දැක ගන්න හම්බ වෙනවා. ගොඩක් ඇඳුම් එහෙම තියෙන ටේලර් ෂොප් එකක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම තවත් ඇතුළට යද්දී ඩැනියල් කියනවා තව ඇතුළට එන්න මරු තැනක් තියෙනවා. එතන ඉඳන් නිදාසේ කතා කරන්න පුළුවන් කියලා. ලොරිටට පට්ට විදියට බය හිතෙන්න ගන්නවා. ඊට පස්සේ ලොරිට කියනවා මට වැදගත් වැඩක් මතක් වුණා. ඒකට මං යන්න ඕනේ. මම වෙන දවසක එන්නම්කෝ කියලා එතනින් ලොරිට දුවන්න ගන්නවා. මේ දුවගෙන යන්නේ එයාගේ ඔෆිස් එකට. එතන ජීනුත් ඉන්නවා. ජීන් අරගෙන ආපු බෝනික්කව ලොරිට අතර ගන්නවා. ලොරිට ඒ බෝනික්කගේ තියෙන පැට්‍රිෂියාගේ වොයිස් එක සැරින් සැරේ අහන්න ගන්නවා. මේක දැකපු ජීන් අහනවා මොකෝ කරන්න ගෙදර දැන් යන්නේ නැද්ද කියලා. ඒ හැව්වත් ලොරිට ඒ පැට්‍රිෂියාගේ වොයිස් එක ආයෙ අහන්න ගන්නවා. දැන් ලොරිට තියෙන ප්‍රශ්නේ තමයි අර සයිකෝ කිලර් තමයි මේ ළඟදි මැරුණු කෙල්ලෝ දෙන්නවා මරලා තින්නේ. මොකද ඒ දෙන්නගේ බෙල්ලෙත් බෝ එකක් තිබ්බා. නමුත් මීට අමතරව වෙන කිසිම ලීඩ් එකක් අපිට හම්බුනේ නෑනේ. ඒත් එක්කම මේගොල්ලෝ සැක කරන කට්ටිය ගාවට යන්නත් මේගොල්ලන්ට බයයි. ඒ හින්දා මෙයා මොකද කරන්නේ? අර පොලිස් ඔෆිසර් කෙනෙක් හිටියේ ජිම් කියලා. අන්න එයාව හම්බෙන්න යනවා. එයාට ගිහිල්ලා මේගොල්ලෝ හොයාගත්ත දේවල් ටික හෑන්ඩ් ඕවර් කරනවා. අර පැට්‍රිෂියා කියන කෙල්ලගේ මරණය පිටිපස්සේ සැක කරන්නේ ඒ කම්පැනි එකේ ඕනර්. ඒ වගේම බෙවර්ලි කියන කෙල්ලගේ මිනිමරුම් පස්සේ සැක කරන්නේ අර ඩැනියල් කියන කොල්ලව. මේ දෙගොල්ලොන්ගේම තොරතුරු ටික ලොරිට ජිම්ට දෙනවා. එදා රෑ පැට්‍රිෂියා කියන කෙල්ලගේ ඇපාර්ට්මන්ට් එක පෙන්වනවා. ඒ නිල්සන් කියන එක්කෙනා ඒ පැට්‍රිෂියා කියන කෙල්ලගේ ගෙදර තියෙන ලියුම් වගේක් කොරකම් කරන්න හදනවා. මොකද ඌ මේ මිනිමරුමට අවුෙන්න හොඳ නැති නිසා. ඒ වෙලාවෙදි තමයි ජිම් ඇවිල්ලා මුව එතනදිම අල්ල ගන්නවා. ඒ වගේ මූ හම්බ වෙන්නේ ඒ ක්‍රයිම් එක සිදුවෙන ස්ථානයේ හින්දා මුව පොලිසියට එක්කන් ගිහින් ලයි ඩිටෙක්ටර්ස් තියෙනවානේ. ඒ කියන්නේ බොරුවක් කිව්වද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මැෂින් එකක් වගේ දෙයක් මෙයාගේ ඇඟේ අටවල ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ පරීක්ෂණයෙන් එන රිසල්ට් එක වෙනුවෙන් තමයි ලොරිට මග බලාගෙන ඉන්නේ. එතනට ජිමුත් එනවා. ඇත්තටම කිව්වොත් ලොරිට හිතපු දේ වැරදි. ඇත්තම කිව්වොත් නිල්සන් කියන්නේ සල්ලිකාරයෙක්නේ. එයාගේ ලෙටර්ස් පැට්‍රිෂියාගේ ඇපාර්ට්මන්ට් එකේ තියලා හම්බුනොත් නම්බුව යන හින්දා තමා ඒ ටික ගන්න තමා මෙයා මේ ඇවිල්ලා තින්නේ. මූ පොඩි පොරු කියනවා තමයි. නමුත් මූ නෙමෙයි ඒ කෙල්ලව මරලා තින්නේ කියලා ජිම් කියනවා. තව දුරටත් ලොරිට කියනවා හරි ඩැනියල් කියලා එකෙක් කියනවානේ. ඌගේ පෙනුමත් අමුතුයි. ඌව ගිහින් ප්‍රශ්න කරන්න පුළුවන් කියලා කිව්වම ජිම් කියනවා ඌවත් ප්‍රශ්න කරා. ඌ නිකන් ගංජාකාරයෙක් විතරයි. ගංජා ගහලා කෙල්ලෝ පස්සේ යන එකෙක් විතරයි ඌ. එච්චර ලොකු වැඩක් කරන්න ඌට කොන්දක් නැහැ කියලා ජිම් කියනවා. ජිම් මේම කියද්දී ලොරිටට ටිකක් අමුතුයි. ලොරිට ආනවා මොකද අනේ කිසිම සැලකිල්ලක් නැතුව උත්තර දෙන්න කියලා. ඒකට ජිම් කියනවා අපි කොච්චර මැරීගෙන මේක ඉන්වෙස්ටිගේෂන් එකක් කරත් අපේ ඩිපාර්ට්මන්ට් එකේ කිසිම බරපතල කමක් මේකට පෙන්නුම් කරන්නේ නැහැ. අනික මාවත් මේ කේස් එකෙන් අයින් කළා වෙන කේස් එකකට සයින් කරා. ඒක හින්දා ඔයා මගෙන් මේ කේස් එක ගැන මොනවා ඇහුවත් මීට පස්සේ මන් දන්නෙත් නැහැ කියලා ලොරිටට කියනවා. වගේම ජිම් කියනවා හැබැයි එක දෙයක් අර කිලර් නම් මරුමවරු වැඩෙක් කියලා කියනවා. මේකට මලපැනපු ලොරිට කෙලින්ම යන්නේ ඔෆිස් එකට. ඔෆිස් එකට ගිහින් ජැක්ටයි ඒකේ ඉන්න අනිත් ලොක්කටයි මෙහෙම කියනවා. මෙහෙ බලන්න මේ කේස් එක ගැන අපේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය කිසිම ගාණක් නැතුව තමයි ඉන්නේ. අපි පොලිස් ඩිපාර්ට්මන්ට් එක ගැනත් ලියන්න ගන්න ඕනේ කියලා කිව්වම ඒකේ ලොකු බොසා කියනවා මොකක් පොලිසිය ගැන ලියන්න දෙයන්න. එහෙම ලිව්වොත් අපේ නිවුස් පේපර් එකකට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කියලා කිව්වා. ලොරිට කියනවා ගැහණු කට්ටිය 10 දෙනෙක් පමණ මේ මිනිමරුවා මරලා තියෙනවා. ඒ වගේම මිනිමරුවා එළියේ තාමත් නිදහස් ඉන්නවා. මේ ගැන පොලිසිය හොයන්නේ නැත්නම් අපි පොලිසිය ගැන ලියලා ප්‍රශ්න කරන එකේ කිසිම වැරද්දක් නැහැ නේ කියලා මෙතනින් පස්සේ ලොරිට ගෙදර පෙන්නුම් කරනවා. එයාගේ හස්බන්ඩ් කියනවා එයාට ප්‍රමෝෂණයක් හම්බ වෙලා තියෙන. ඒක හින්දා එයාට පිටරට යන්න වෙනවා කියලා කිව්වම ලොරිටට කේන්ති යනවා. එතකොට ලොරිට අහනවා එතකොට ඔයා ගියාම කවුද අපේ ළමයිව බලාගන්නේ කියලා ඇහුවම ඒකට ලොරිටගේ හස්බන්ඩ්ට හොඳටම මලපයින්නවා. ඔයාගේ ජොබ් එකේ මොකක් හරි තිබ්බම ඔයා ළමයි ගැන කිසිම දෙයක් බලන්නේ නැහැ. මට මොන හරි අවශ්‍යතාවයක් වුණාම විතරයි ඔයාට ළමයි ගැන ඔලුවට එන්නේ නේද කියලා බනින්න පටන් ගන්නවා. මේත් එක්කම ලොරිටගේ පවුලෙත් ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. ලොරිටගේ ජීවිතෙත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා වගේ මේ කේස් එකත් එයාට ලොකු හිසරදයක්. මේ වගේ මේක තමයි ලොරිටට නිව්යෝක් වලින් කෝල් එකක් එන්නේ. එහේ ඉන්න පොලිසිය කෙනෙක් මෙයාට කෝල් කරලා කියනවා ඔයා ආටිකල්ස් වගේ ලියලා ඉන්නවා නේද ඔයාගේ නිවුස් පේපර් එකේ. ඒ වගේම පැටර්න් එකකින් මෙහෙත් මිනිමරුන් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි ඒ වයසක ගැහණු කට්ටිය මරන මිනිමරුව අපි අල්ලගත්තා කියලා ලොරිටට කියනවා. ඒ වගේම එයාගේ නම තමයි
පෝල් මේත් එක්කම පෝල්වා අපිට පෙන්නුම් කරන මෙයා එකම පැටර්න් එකෙන් මිනිමරලා පොලිසියට අව්වෙලා තියෙනවා ඒ වගේ මෙයා ගැන විස්තර ටික අපි ඔයාගේ ගම ඉන්න පොලිසියට දුන්නත් ඔගොල්ලන්ගේ පොලිසියකින් කිසිම උනුන්දුවක් දැක්වෙන ඒ හින්දා තමයි අපි ඔයාට කියන්නේ කියලා කියනවා මේකට මල පැලපු ලොරිට කෙලින්ම බොස්ව හම්බෙන්න යනවා ඒ ලොකු බොසා කියනවා ආපෝ එපා ඕකටම දාන්න එපා මේ කේසයක් දැන් යටපත් වෙලා තියෙන්නේ ආයි අවසන් ඕනේ නැහැ එහෙම කිව්වම ජැක් කියනවා නෑ ඒම නිකං ඉන්න බෑ අපේ කමේ පොලිසිය මෙච්ච නොසෙලිකිලි මත්ත ඉන්න එක අපි ජනතාවට ගෙනියන්න ඕනේ ඔයා ලියන්න පටන්ගන්න ලොරිට කියලා ජැක් ලොරිටට කිය වැඩකට නැති බොස්ටන් පොලිසිය කියලා ආටිකල්ලයක් ලොරිට ලියන්න ගන්න දැම්මක්කත් මේක ඇතුළේ තියෙන සැකවුණු දේවල් එලියට ඒනි කියලා හිත සතුටින් ලොරිට ගෙදට යන්න පටන්ගන්න ලොරිට ගාව තියෙන ප්‍රශ්නය තම මිනිමරුවත් හම්බුණා ඒකත් ඕකේ නමුත් බොස්ටන් වල සිදු වුණු මිනිමරුමල්ට විතර ඇයි හොඳ ජස්ටිෆිකේෂනයක් කම්බුණේ නැත්ති කියන එක ගැන තම ලොරිටගේ ඔලිවි තියන්නේ මේකත් එක්ක ලොරිට ගෙදරට ගියාම ලොරිටගේ ළමයිටත් සනීප නැතුව තමයි ඉන්නේ. අයියෝ වැඩ කියලා දූ හිටියට ළමයි ගැන බලන්න බැරි වුණානේ කියලා ළමයිවත් බදාගෙන ඉන්නවා. ටිකක් සැනසෙල්ලේ මේමේ ඉද්දි ලොරිට ජනෙල්ලෙන් එහා පැත්තේ කවුදෝ මිනිස්සෙක් මෙයාගේ ගෙදර දිහාම බලන් ඉන්න එක මෙයා දකිනවා. මේකට නම් ලොරිටට ටිකක් බය හිතිලා බේස්බෝල් පිත්තකුත් අතේ තියාගෙන යකා නැගලා වගේ පල්ලයට එනවා. එතකොට මෙයාට දකින්න හම්බ වෙන්නේ දොර ඉස්සරහා දාලා කිය ලෙටර් එකක්. ඒ ලෙටර් එක දිගහැරලා බැලුවම ලොරිටට දකින්න හම්බ වෙන්නේ මෙයාගේ ෆොටෝ එකකුයි ජීන්ගේ ෆොටෝ එකකු මේ ෆොටෝ දෙක අරන් තියන්නේ නිවස් පේප එකකි මොකද කිව්වොත් මේ ඔෆිස් එක මේක ඉන්වස්ටිකේෂන් එක කරද්දි මේ දෙන්නගේ ෆොටෝ දෙයක් අරගෙන ඒකත් ආටිකල් එකක් ලියලා පබ්ලිෂ් කරලා තමයි තිබ්බේ මේක නිකන් කාගෙන්දෝ ආපු වෝනින් එකක් විදිහට තමයි මේගොල්ලන්ට දැනෙන්නේ ඒක හින්දා පව්වදා ජීන්ටත් මේක ලොරිට කියනවා මේකට නම් ජීන්ට සුපිරියට මල පයින්නවා ඒක හින්දා මේ ෆොටෝ එක ගත්තු එකව හොයාගෙන තමයි ජීන් මල පැනලා යන්නේ මේ ෆොටෝ එක ගත්තු මනුස්සයව හම්බුනාට පස්සේ ජීන් හොඳටම පළු යන්න බයිනවා ආයි අපේ ෆොටෝ එකක් කරන් තිබ්බොත් බලාගෙනයි කියලා අවවාද කරලා එනවා ජීන් ලොරිටට කියනවා බය වෙන්න එපා ආයි මේගොල්ලෝ අපේ ෆොටෝස් යූස් කරන එකක් නැහැ කියලා මේ අතරතුරදී බොස්ටන් පොලිසිය ඉන්න ලොකු තනතුරක් දරු විශ්‍රාම ගිය පොලිස් ඔෆිසර් කෙනෙක් ලොරිටව හම්බෙන්න එනවා ඔහු කියනවා මේ මිනිමරුන් ඔක්කොම බලද්දි මට බන්ධනාගාරයේ ඉන්න සිරකරුවෙක්ව මතක් වෙනවා ඔහුගේ නම ඇල්බර්ට් කියලා ඔහුත් මේ වගේ තමයි මේන්ටේනන්ස් කරනවා කියලා ගේ ඇතුළට රිංගනවා ඒ වගේම මොඩලින් කරනවා කියලා ගේ ඇතුළට රිංගනවා එහෙම ගේ මිනිමරනවා ඒ වගේම ඔහු ගැනත් ඔහුගේ මිනිමරුන් ගැනත් තාමත් පොලිසිය ඒ විස්තර එලියට දීලා නැහැ කියලා ලොරිටට කියනවා. අරේ පොලිසිය අල්ලලා තියෙන්නේ පෝල් කියලා වයසක ගෑනු කෙනෙක්ව විතරක් ටාගට් කරලා මරණ කෙනෙක්ව. නමුත් මේ සිද්ධ වෙන මිනිමරුන් සේරම වයසක උදවිය වගේම තරුණ කට්ටියවත් ටාගට් කරලා තමයි මේ මිනිමරුන් සිදු වෙන්නේ. ඒ වගේ මිනිමරුන් මේ අලුත් තොරතුරකින් ලැබුණු මිනිමරුවත් මේ විදිහට මරණ නිසා මොහු ගැන විමසන්න පොලිස් හෙඩ්ක්වෝටර්ස් එකට යනවා. මෙන්න මොහු තමයි ඇල්බර්ට් කියලා කියන්නේ. ඇත්තම කිව්වොත් මොහුට ඩෙන්ටිටි දෙකක් තියෙනවා. එකක් තමයි ග්‍රීන්මෑන් අනිත් එක ඇවිල්ලා මෙෂර්මන්ට් මෑන්. ග්‍රීන්මෑන් කියලා කියන්නේ කොළපාට කෝට්ටයක් ඇඳගෙන ගේ ඇතුළට රිංගලා මේන්ටේනන්ස් එකෙන් ආවා කියලා මිනි මරන්න ගන්නවා. මෙෂර්මන්ට් මෑන් කියලා කියන්නේ ගේ ඇතුළට රිංගලා ඒ ගෑනු කෙනාට කියනවා ඔයා ගොඩක් ලස්සනයි. ඇයි ඔයා මොඩලින් try කරන්නේ නැත්තේ? මම ඔයා පොඩ්ඩක් මැනලා බලන්නද කියලා අහලා ඊට පස්සේ මරන්න ගන්නවා. දැන් ලොරිටට දෙයක් මතක් වෙනවා. කලින් සිදුවුණ මිනිමරුක කට උත්තරයක් වශයෙන් ගෑනු කෙනෙක් ලබා දුන්නා. මෙන්න මේ වගේ එක්කෙනෙක් ආවා. එයා මොඩලින් කරා නම් හොඳයි කියලා එයාට කියලා තිබ්බා වගේ ස්ටේට්මන්ට් එකක් දීලා තිබ්බා. අන්න ඒක ලොරිට මතක් වෙලා ඒ නිසා අපේ ගමේ සිදු වුණු මිනිමරුන් වලට මෙන්න මේ ඇල්බර්ට් කෙනෙක් කෙනා තමයි වගේ කියන්න ඕනේ කියලා ලොරිටට හිතෙනවා. මෙයාගේ ඩීටේල්ස් ටික ඔක්කොම අරගෙන අර පොලිස් කෙනෙක් හිටියනේ ජිම් කියලා අන්න එයාට දෙනවා. ඒ දෙන ගමන් ලොරිට ජිම්ට කියනවා ඔයත් මේ පොලිසිය කට්ටියගේ වැඩ හින්දා කලකිරීමෙන් ඉන්නේ. ඒක හින්දා මෙන්න මේ විස්තර තියෙන පුද්ගලයාව පොඩ්ඩක් ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ලොරිට ජීන්ව හම්බෙලා මෙන්න මේ ඇල්බර්ට් තමයි මේ මිනිමරුන් පිටිපස්සේ ඉන්න ඇත්තේ කියලා කියනවා. ජීන් ආනවා ඇයි මෙයාමයි කියලා ඔයා කන්ෆර්ම් කරන්න කියලා ඇව්වම ලොරිට කියනවා එකම දවසක් ඔයාමනේ අර ලේඩි කෙනෙක්ගෙන් කට උත්තරයක් ගත්තේ මොඩලින් සම්බන්ධව එක්කෙනෙක් ආවා මෙන්න මේමයි කියලා. එහෙම කියෙකීද්දි ජිම්ගෙන් මේගොල්ලන්ට කෝල් එකක් එනවා. මේ වෙලාවේදී හැමෝම හිතන්නේ ඇල්බර්ට් තමයි මේ මිනිමරුම සිද්ධ කරලා තියෙන්නේ නැත්තේ කියලා. නමුත් ජිම්ගෙන් එන කෝල් එකත් එක්කම මේ ලොරිට හිතපු දේ උඩු යටිකුරු වෙනවා. ඒ මොකද කිව්වොත් මේ මිනිමරුම් දාමේ සිද්ධ වෙද්දි ඇල්බර්ට් ඉඳලා තියෙන්නේ හිරගෙදර. මේක දැනගත්තු ලොරිටට පට්ටව් ලොරිට අවුලෙන් හින්නින්ද ජීන් කියනවා ඔයා දුක් වෙන්න එපා සමහර වෙලාවට අපි යන පාත් එක වැරදි වෙන්න පුළුවන් හරිමක වහගන්න එක අපේ වගකීමක් කියලා කියනවා. තවද ඇයි ඔහුගේ රිලීස් ඩේට් එක ගැන පොඩ්ඩක් බැලුවා නම් හොඳයි නේ කියලා ජීන් ලොරිටට කියනවා. මේ දෙන්න මේම හොයද්දි මේ දෙන්නට ක්ලූ එකක් හම්බෙනවා. ඒ තමයි ඇල්බර්ට් ගොඩක් කල් තිස්සේ හිරගෙදර ඇතුළේ තමයි ඉන්නේ. ඒක ඇත්ත. නමුත් ජස්ට් ඇල්බර්ට් ලියුමක් කියලා තියෙනවා. ඒ තමයි මට මගේ ළමයි වයි පිරිඳවයි බලන්න ඕනේ කියලා. මොහු හිරගෙදර ඇතුළේ ඉද්දි හොඳට හැසිරෙන නිසා නීති
ජීනුත් මෙයාට ඇප්‍රෝවල් එක හම්බෙලා තියෙන. ඒ මාර්ගයෙන් ඇල්බර්ට් ටික කාලෙකට එළියට ඇවිත් තියෙනවා. මේ ආපු කාලේ අතරතුරදී මොහු මේ මිනිමැරුම් ටික සිදු කරලා තියෙනවා කියලා ලොරිටා හොයාගෙන ඒක ජිම්ටත් ගිහින් කියනවා. මේක ජිම්ටත් පුදුම. නමුත් මොනා කරන්නද මිනිහා දැන් ඉන්නේ ඇතුලේ. ඒ වගේම දැන් මෙච්චර කාලයක් ඇල්බර්ට් කියන එක්කෙනා ඇතුලේ ඉන්නේ. ඒ නිසා පිට ඉන්න කට්ටියට මෙයා තමයි මිනිමැරුවේ කියලා පෙන්වන්න නම් අපිට අවශ්‍ය කරන සාක්ෂි නැති නිසා අපි සාක්ෂියක් හොයාගන්න ඕනේ. ඒකට මේගොල්ලෝ මොකද කරන්නේ? තා මිනිමැරුමේදී කට උත්තරයක් දීපු ගෑනු කෙනාව ජේල් එකකට එක්කන් ගිහිල්ලා එදා ඇත්තටම හිටියේ ඇල්බර්ට්ද නැද්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ නිසා ජිම් ඒ ගැහැණු කෙනාව ජේල් එකට එක්කන් යනවා. දැන් සීටකරුවෝයි ඇල්බර්ට්යි ඔක්කොම පේලියට හිටගෙන ඉන්නවා. මේ ගැහැණු කෙනාට එදා හිටියේ ඇත්තටම කවුද කියලා පෙන්වන්න කියලා කිව්වම ඒ ගැහැණු කෙනා වෙනම ට්විස්ට් එකක් ගේනවා. ඒ මොකද කිව්වොත් එයා ඇඟිල්ල දික් කරන්නේ ඇල්බර්ට් නෙමෙයි ඒ පේලියේ හිටන් ඉන්න වෙන සිරකරුවෙක්ට. මේක නිකන් කට්ටියවම කරකල අතෑරලා දැම්මා වගේ එකක්. මේ සම්බන්ධව ජිම් ලොරිටටත් කියනවා. මාත් හිතන් හිටියේ ඇල්බර්ට් තමයි මිනිහා කියලා. නමුත් මෙයා ජෝර්ජ් කියලා වෙන එක්කෙනෙක්ට ඇඟිල්ල දික් කරා කියලා කියනවා. දැන් නිකන් ලොරිටට පිස්සුවක්. නිව්යෝර්ක් වල මිනිමරුවා කියලා එක්කෙනෙක් අල්ලන් ඉන්නවා. ලොරිට හිතන් හිටියේ ඇල්බර්ට් තමයි මිනිමරුවා කියලා. නමුත් තව ජෝර්ජ් කියලා අලුතෙන් සැකකාරයෙකුත් ඇතුළට ආවා. මේත් එක්කම ලොරිටා යනවා බේලි කියලා එක්කෙනෙක් හම්බෙන්න. මේ වෙන කවුරුත් නෙමෙයි ඇල්බර්ට්ගේ සයිඩ් එකට කතා කරපු ලෝයර් කෙනෙක්. ඇත්තම කිව්වොත් බේලි කියන්නේ මේ නගරේ ඉන්න හොඳම නීතිඥවරයා. ලොරිටට පුදුමයි මේ ඇල්බර්ට් කියන එක්කෙනා කොහමද මේ වගේ එක්කෙනෙක්ව තමන්ගේ පැත්තට ගත්තේ කියලා. මොකද මේ ලෝයර්ගේ ප්‍රයිස් එකේම හෙනම ගන්න. මේම හිද්දි ඇල්බර්ට්ව පෙන්නනවා. එයා කියනවා මේ මිනිමරුම් 13ම කරේ මම මගේ පැටර්න් එකම මේක තමයි. මම මිනිමරලා බෙල්ලේ බෝ එකක් ගැටගාලා එනවා. මෙන්න මේ වගේ කියලා කට උත්තරයක් ඇල්බර්ට් දෙනවා. මේ කට උත්තරෙත් රෙකෝඩ් වෙනවා. මේ රෙකෝඩ් කරපු කට උත්තරෙත් නගරේ ඉන්න හැමෝම පුදුමයට පත් කරනවා. මෙන්න මේ බෝස්ටන් ට්‍රයැන්ගල් කියන ප්‍රසිද්ධියට පත් වෙච්ච මිනිමරුව අන්තිමට කොහමරි හොයාගත්තා කියලා මුළු නගරයේම කතා බහට ලක් වෙනවා. දැන් පිට ලොරිටාව පෙන්නුම් කරනවා ඇය ඔෆිස් එකේ තමයි ඉන්නේ. ඒ ඔෆිස් එකේ එක්කෙනෙක් අහනවා අන්තිමට කොහමරි මිනිමරුව හොයාගත්තා. දැන් ඔයාලට සතුටුයි නේද කියලා. නමුත් අපේ ලොරිටා වෙන මොනාරි හිත තමයි ඉන්නේ. ඒ මොකද කිව්වොත් එයාගේ හිත කියනවා මේ හරි මිනිමරුව නෙමෙයි කියලා. ඒක හින්දා මෙයා ජිම්ව හම්බ වෙන්න යනවා. ලොරිට අහනවා දැන් එයා පිළිගත්තනේ එයා තමයි මිනිමරුවේ කියලා. ඇයි එයාට මොකුත් නොකර ඉන්නේ කියලා. ඒකට ජිම් කියනවා පොඩ්ඩක් තේරුම් ගන්න ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ ගොඩක් දේවල් සිදු වෙනවා. මුලින්ම ඇල්බර්ට් කට උත්තරේ දෙන්න එකකුණෙත් එක කන්ඩිෂන් එකක් මත. ඒ තමයි කොහමනත් මැරෙනකම්ම ඇල්බර්ට්ට හිරගෙදර ඇතුලේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මිනිමරුම් වලට වෙනම කේස් එකක් ෆයිල් කරන්න එපා. මම නඩු වලට යන්න කැමති නැහැ කියලා තියෙනවා. ඒකට පොලිසිය කට්ටියත් එකඟ වෙලා තිනවා. මොකද ඒක හින්දා තමයි අර ලෝයර් එයාගේ කට උත්තරේ තරන් ඒ වගේම අර බේලි කියන ප්‍රසිද්ධ නීතිඥවරයා මේ කේස් එකට ඇතුළත් වෙන්න හේතුව තමයි මිනිහාගේම වාසියට. ඒ මොකද කිව්වොත් ඒ නීතිඥයත් අර කිව්ව කන්ඩිෂන් එකට එකඟ වෙලා තියෙනවා. නමුත් ඒ මිනිමරුම් 10ම ඒ කියන්නේ මිනිමරුම් 13ම වෙච්ච සිදුවීම පොතක් විදියට ලියන අයිතිය මට එන්න ඕනේ කියලා තමයි මේ බේලි මේ වැඩේ කරලා තියෙන්නේ. මේ විදිහට තමයි ඇල්බර්ට්ව බේලි බේරලා තියෙන්නේ. මොකද කිව්වොත් දැන් කාලේ නම් කොපිරයිට් එකේ තියෙනවා. ඉස්සර කාලේ ඔය වගේ කොපිරයිට් එකක් ගන්න නම් තිබ්බ එකම සෝස් එක තමයි පොතක් කියන්නේ. මේ හරියම පොතක් තිබ්බොත් එක මිනිත්ට පුළුවන් කෝටිපතියෙක් වෙන්න. ඒක හින්දා තමයි බේලි මෙච්චර මහන්සි වෙලා මේ පොතේ අයිතිය තමන් සතු කරගන්නේ. මේකට මල පැනපු ලොරිටා ඔෆිස් එකට යනවා. මේ ගැන ඔෆිස් එකේ කට්ටියට කියන්න හැදුවා. ඔෆිස් එකෙන් බෝස්ටන් ස්ට්‍රැගල් හොයාගත්තා කියලා හෙඩ්ලයින් එකක් එක්ක ආටිකල් එකකුත් හදලා ඉවර. මේකට ලොරිටාට මල පැනලා කෑ ගහනවා. මොකද මේ කේස් එක ඉවරත් නැහැ. ඇයි ඔයගොල්ලෝ ඉවරයි කියලා ආටිකල් ලියන්න පටන් ගත්තේ කියලා. ඒකට ජැක් කියනවා මේකයි දුවේ මේ කේස් එක දැන් ඉවරයි. හොඳ එවිඩන්ස් උත් හම්බෙලා තියෙන්නේ. තවදුරටත් මේක ඇදලා තින්න ඕනේ නැහැ කියලා කියනවා. ඒක ලොරිට කියනවා ඇත්තටම සිදුවෙච්ච සිදුවීම් එළියට ගන්න ඕන තත්ත්වයක අපි ඉන්නේ. එහෙම කියලා කිව්වම ජැක් කියනවා ඔයා මේ කේස් එකක් එක්ක ගොඩක් ඉමෝෂනලි ටච් වෙලා ඉන්නේ. ඒක හින්දා සත් දෙකක හොඳ නිවාඩුවක් අරගෙන පොඩි බ්‍රේක් එකක් අරගෙන එන්න කියලා කියනවා. ඒත් ලොරිට මේ කට්ටියක වාද විවාද කර තමයි ඉන්නේ. මේක අහන් හිටපු ජීනුත් නැගිටලා කියනවා දැන් කේස් එකක් ඉවරයි. බොරුවට මේක ඇදලා තින්න ඕනේ. ගෙදරට ගිහලා රිලැක්ස් වෙන්න කියලා කියනවා. ලොරිට එහෙන අවුලෙන් ගෙදරට එනවා. මොකද කිව්වොත් මේ බෝස්ටන් ස්ට්‍රැන්ගල් කියන එක්කෙනා මුළු ගමේම ප්‍රසිද්ධ වුණා. කට උත්තරයක් එක්ක අදාළ මිනිමරුවවත් හොයාගත්තා. දැන් අර ලෝයර් හොඳ පොතකුත් ලියයි. බෝස්ටන් ස්ට්‍රැන්ගල් දැන්ටමත් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන නිසා මේ පොතත් හොඳට විකිනේ. නමුත් මේ මිනිමරුවට මේ මිනිමරුන් 13 සම්බන්ධයෙන් කිසිම දැනුමක් හම්බුනේ නැහැ කියලා අවුලෙන් තමයි ඉන්නේ. මේ මැරුණ කට්ටියගේ පවුලේ කට්ටිය කොච්චර දුක් විඳින්නේ නැද්ද? මේ සම්බන්ධයෙන් මට කිසිම දෙයක් කරන්න බැරි වුණානේ කියලා දුකින් ඉන්නකොට තමන්ගේ ළමයට සනීප නැති වෙලා තියෙන එක ලොරිටට දැනගන්න හම්බෙනවා. මිනිමරුම් කියලා මිනිමරුම් පස්සෙම පන්න හිටපු ලොරිටට තමන්ගේ දරුවෝ ගැන හරි
හරියට බලන්න බැරි නිසා දැන් පොඩ්ඩක් මේව පැත්තකට දාලා තමන්ගේ පවුල වෙනුවෙන් ජීවත් වෙමු කියලා තමන්ගේ කාලය ගත කරනවා. මෙහෙම අවුරුදු 3ක් විතර යනවා. එහෙම ගියාට පස්සේ තමයි අපිට පෙන්눔 කරන්නේ අපි ආයන්නේ කතාවේ මුලට. ඒ කියන්නේ 1965 අර මිනිමැරුම සිද්ධ වෙච්ච වෙලාවට. මේකේ ලොකුම ට්විස්ට් එක තමයි මිනිමරුවා හොයාගත්තත් අවුරුදු 3කට පස්සේ තාමත් මේ වගේ මිනිමැරුම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 3කට පස්සේ තමයි මේ මිනිමැරුම ආයෙ සිද්ධ වෙන්නේ. මේක දැනගත්තු ලොරිටා තමන්ගේ ඇඳුම් පෙට්ටිය ලෑස්ති කරගෙන මිචිගන් කියන සිටියකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද එයා දන්නවා මේ බොස්ටන් ස්ට්‍රැන්ගල් කේස් එක තාමත් ඉවර නෑ කියලා. මේක දැකපු හස්බන්ඩ් ආනවා දෙයියනේ තාමත් මේ කේස් එක ඉවර නැද්ද කියලා. සුපුරුදු පරිදි හස්බන්ඩ් ලොරිටා එක්ක රණ්ඩු වෙන්න හැදුවත් ලොරිටා එයාගේ කිසිම දෙයකට උත්තර නොදී ඉන්නවා. ඊට පස්සේ හස්බන්ඩ්ටත් තේරෙනවා කොච්චර කිව්වත් මෙයා ආනෙක් නෙමෙයිනේ. ඒකින්ද එයා එතනින් යනවා. ඊට පස්සේ ලොරිටාත් අර මුලින්ම සීන් එකේ පෙන්නපු මිචිගන් කියන සිටියකට යනවා. ලොරිටා කෝල් එකෙන් කතා කරපු පොලිසිය කෙනාව හම්බ වෙන්න යනවා. එතනදී එයා කලෙක්ට් කරගත්තු ඉන්ෆර්මේෂනුයි ලොරිටාගේ ඉන්ෆර්මේෂනුයි එක්ක සසඳලා බලන්න. මෙතන වෙලා තියෙන්නේ අර වගේම පැටර්න් එකකින් මිනිමරණ එකම තමයි. ඒ කියන්නේ තනින් ඉන්න ගෑනුන්ව ටාගට් කරලා මේන්ටේනන්ස් එකෙන් වගේ ගෙදර ඇතුළට ඇවිල්ලා බෙල්ලේ බෝ එකක් ගැටගාලා තමයි මිනිමරලා තියෙන්නේ. එතනින් එයාට මේ පොලිසිය කට්ටියට කිසිම අදහසක් නැහැ. ඒකෙන් හින්දා ලොරිටා එතනින් පිට වෙනවා. ඊට පස්සේ ලොරිටා ඒ ගමේ තියෙන නිවුස් පේපර් එකක් කියවනවා. මේ කියවි ඉද්දි එයාට හම්බ වෙන නිවුස් එකක් තමයි යම්කිසි උද්ඝෝෂණයක නිරත වෙලා ඉන්න කට්ටියගේ පින්තූරයක් සහිත නිවුස් එක. මේ නිවුස් එකේ ඉන්න කට්ටිය බලද්දි මෙයාට දැකලා පුරුදු මුහුණ හම්බ වෙනවා. මේ වෙන කවුරුත් නෙමෙයි. මෙයා කලින් ඉන්වෙස්ටිගේට් කරපු මැරුණු කෙල්ලෙක් තමයි බෙවල්. එයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් වන ඩැනියල් තමයි මේ පින්තූරේ ඉන්නේ. අර ගංජා ගාපු එකෙක් වගේ හිටි. අන්න ඌ තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ. ඊට පස්සේ ලොරිටා මේක අර පොලිසිය එක්කෙනාට ගිහින් පෙන්නනවා. මෙන්න මෙයාගේ නම ඩැනියල්. මෙයා අපේ ගමේ සිදු වුණු මිනිමැරුමකට එක් සැකකාරයෙක් විදියට ඉඳලා තියෙනවා. එයා මොකද මෙහෙ කරන්නේ කියලා ප්‍රශ්න කරලා මට නම් මෙයා ගැන තමයි සැක කියලා කියනවා. තව දේ පොලිස් එක්කෙනා කියනවා ඔව් ඔයා වගේම තව එක්කෙනෙකුත් ඇවිල්ලා මෙයා ගැන සැකයි කියලා අපිට කියලා තියෙනවා කියලා කිව්වම ලොරිටා අනවා කවුද ඒ කියලා. ඒ ඇවිල්ලා රොබින් කියලා ඩොක්ටර් කෙනෙක්. ඊට පස්සේ ලොරිටා එයාගේ ෆෝන් නම්බර් එක අරගෙන ඉක්මනට කෝල් එකක් ගන්නවා. මේ ඩොක්ටර් ඇවිල්ලා ජේල් වල ඇතුලේ තියෙන මානසික හොස්පිටල් වල ඒ කියන්නේ මානසික ලෙඩ්ඩු ඉන්න හොස්පිටල් වල ඇතුලේ වැඩ කරන ඩොක්ටර් කෙනෙක්. ඒ නිසා ඒ ඩොක්ටර් කියනවා මට හොඳටම ෂුවර් මේ ඩැනියල් කියන චරිතේ අන්න ඒ වගේ හොස්පිටල් එකක හිටියා. ඒක මට හොඳට මතකයි. එහෙම කියලා කියනවා. මෙතන තව සුපිරි සිද්ධියක් රිවීල් වෙනවා අපිට. ඒ තමයි මේ ඩැනියල් හිටපු හොස්පිටල් එකේම තමයි අර බොස්ටන් නගරේ හිටපු ඇල්බර්ට් ඒ කියන්නේ දෙන්නම එකම හොස්පිටල් එකේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ගැහැණු ඔක්කොම මං තමයි මැරුවේ කියලා කටුත්තරයක් දුන්න ඇල්බර්ටුයි මේ ඩැනියලුයි එකම හොස්පිටල් එකේ තමයි ඉඳලා තියෙන්නේ. මේ ගැන ජීන් තමයි හොයලා ලොරිටට කියන්නේ. ඊළඟ සීන් එකේම ඩැනියල්ව අත්අඩංගු ගන්නවා. නමුත් ඩැනියල් එන උජාරුවෙන් තමයි ඉන්නේ. මොකද එයා දන්නවා එයාට විරුද්ධව කිසිම එවිඩන්ස් එකක් නැති බව. මෙච්චර අත්අඩංගු ගත්තත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද ඌ හිතුවා වගේම කිසිම එවිඩන්ස් එකක් නැති හින්දා ඩැනියල්ව පොලිසියට නිදහස් කරන්න සිද්ධ වෙනවා. ලොරිටට කරගන්න දෙයක් නැහැ. ඩැනියල් නිදහස් වෙන එක ඇස් පනා පිටම දැක තමයි ඉන්නේ. මේ කේස් එක කැරකිලා මෙන්න මේ හොස්පිටල් එක වටේම තමයි කැරකෙන්නේ. නමුත් මේකේ හරිම උත්තරේ දැනගන්න ඕන නම් ලොරිටට සිද්ධ වෙනවා අර කට උත්තරය දුන්න ඇල්බර්ට් කියන එක්කෙනාව හම්බ වෙයි. ඒ නිසා ඔක්කොම උත්තර ටික එයාගෙන් දැනගන්න පුළුවන් වෙයි කියලා ඇල්බර්ට්ව හම්බ වෙන්න යන්න හදනවා. නමුත් ඇල්බර්ට් මිනිමැරුම් 13කට සම්බන්ධ නිසා එයාව හම්බ වෙන්න යන එක එච්චර ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ඊට පස්සේ ලොරිටා කල්පනා කරනවා කට උත්තරයක් දුන්නා කියලා කියනවනේ. මොකද්ද මේ ඇත්තටම දුන්න කට උත්තරේ කියලා අහන්න ජිම්ව හම්බ වෙන්න යනවා. නමුත් දැන් ජිම් එයාගේ රැකියාව එහෙම් පිටින්ම වෙනස් කළා තමයි තියෙන්නේ. කලින් පොලිසියේ හිටපු මෙයා දැන් මූවි ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මේකට හේතුවක් විදිහට ජිම් කියනවා අපි මොනවා කරන්න හැදුවා ඉහළ නිලධාරීන්ගෙන් කිසිම සපෝට් එකක් නැහැ. ඒක එපා වෙලා තමයි මම මේ ජොබ් එක දැන් කරන්න කියලා ලොරිටට කියනවා. දැන් ලොරිටා මෙයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මට ඇල්බර්ට් කියපු කට උත්තරේ ඕනේ. ඒක ගන්න පුළුවන්ද කියලා ඇහුවම ජිම් කියනවා අවුලක් නැහැ. ඒක පට්ට ලේසියට මම දන්න යාළුවෙක් ඉන්නවා. එයාගේ මාර්ගයෙන් මම ඔයාට ඒ කට උත්තරේ හොයලා දෙන්නම් කියලා කියනවා. ලොරිටට ඒ කට උත්තරේ කැසට් එකක් විදිහට තමයි හම්බ වෙන්නේ. මේ කට උත්තරය පැය පාකටත් ආසන්නයි. ඒ වගේම ලොරිටා ඒක නැවත අහනවා. එයාට එක දෙයක් හම්බ වෙනවා. ඒ දේ ජීන්ටත් කතා කරලා අහන්න සලස්සනවා. එච්චරට ඒකේ මොකද්ද තියෙන්නේ කියලා බැලුවත් එක තැනක තියෙනවා එයා කොහොමද ඒ මිනිමැරුම් 13ම සිද්ධ කරේ කියලා. නමුත් ඒ දේ එයා කියද්දි එයා ඒක කවුරු හරි කියලා දීපු විදිහට තමයි එයා ඒක කියන්නේ. ඒ වගේ මේ කට උත්තරේ දෙද්දි පිටිපස්සේ ඉඳන් කවුරු හරි කෙනෙක් කියලා දීදී කට උත්තරේ දීලා තින්නේ වගේ මේගොල්ලන්ට තේරුම් යනවා. මේකට අපේ ලොරිටා කියනවා මට නම් තේරෙන විදිහට මේක 100% බොරු කට උත්තරයක් තමයි දීලා තියෙන්නේ. මට මේක පිළිගන්න බෑ. ඇත්තටම මෙයාද මිනිමරලා තින්නේ කියලා මට පිළිගන්න බෑ කියලා ලොරිටා කියනවා. ජීන් කියනවා හරි ඔයා ටෙන්ෂන් ගන්න එපා. කෙලින්ම ගිහින් ඇල්බර්ට්ව හම්බුනොත් ඔයාට ඇත්ත විස්තරේ හොයාගන්න පුළුවන් කියලා කියනවා. නමුත් කෙලින්ම ගිහිල්ලා ඇල්බර්ට්ව හම්බ වෙන්න බැරි නිසා ලොරිටා ඇල්බර්ට්ගේ අයියව හම්බ වෙන්න යනවා. ලොරිටා අයියට කියනවා ලොකු ප්‍රශ්නයක් වීගෙන එන්නේ. මම තර්ඩ් පර්සන් කෙනෙක් ඉඳලා මට ගිහිල්ලා ඩිරෙක්ට්ලි ඇල්බර්ට්ව හම්බ වෙන්න බෑ. ඒ නිසා ඔයා ගිහින් ඇල්බර්ට්ට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා. එහෙම කියලා පව්වදාම ඇල්බර්ට් ලොරිටට කෝල් එකක් ගන්නවා. ලොරිටා ඇල්බර්ට්ට කියනවා මේ
ආන්න ඇල්බර්ට් ඔයාටයි මේ සිදුවුණු මරණවලටයි කිසිම සම්බන්ධයක් නැහැ කියලා මම දන්නවා. මම ප්‍රශ්න ටිකක් අහන්නම් ඒකට උත්තරේ දෙන්න කියලා කිව්වම ඇල්බර්ට් කියනවා මම පිනට කාටවත් මගේ කතාව කියන්නේ නැහැ. දැන්ට මාව රවට්ටලා තියෙන්නේ. එහෙම කියලා එපා වෙලා තමයි ඇල්බර්ට් උත්තර දෙන්නේ. ඒකට ලොරීටා කියනවා හරි ඇල්බර්ට් ඔයාට දැන් නැති වෙන්න කිසිම දෙයක් නැහැ. ඒක හින්දා ප්ලීස් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා ඉල්ලුවාම ඇල්බර්ට්ගේ මූණ වෙනස් වෙලා ඇල්බර්ට් කියනවා හරි මං ඔයාව හම්බ වෙන්න ජේලගෙන් රික්වෙස්ට් එකක් දාන්නම්. කියන්න ඕනේ ලොකු ඇත්තක් තියෙනවා. මං ඒක ඔයාට හම්බුනාම කියන්නම් කියලා ඇල්බර්ට් කියනවා. මේ කියන්න යන ඇත්ත මොකද්ද කියලා ප්‍රේක්ෂකය වෙන අපිට එන කුතුහලයක් ඇති වෙනවත් එක්කම මේ ඇල්බර්ට් කතා කරන කෝල් එක වෙන එක්කෙනෙක් සවන් දීලා තියෙනවා කියලා අපිට පෙන්නුම් කරනවා. මේ ආගෙන ඉන්නේ ඒ ජේල් එකේම ඉන්න හිරකාරයෙක්. ඊට පස්සේ තව ටික වෙලාවකින් ඒ හිරකාරයා විසින් ඇල්බර්ට්ට පීයෙන් ඇනලා මරලා දානවා. මේ විස්තරේ ලොරීටට දැනගන්න හම්බ වෙනවා. මේක හින්දා ලොරීටටත් කලකිරෙනවා. ඊට පස්සේ ලොරීට ජේල් එකට යනවා. එතන එක්කෙනෙක්ගෙන් ප්‍රශ්න කර ඉද්දි ලොරීටට දැනගන්න හම්බ වෙනවා. ඇතුලේ ඩ්‍රග් ඩීලිං එකක් වෙලා රණ්ඩු කරලා තමයි මේ කට්ටිය මැරලා තියෙන්නේ කියලා. ජේල් එකට ගිය ලොරීටට පොලිසියෙන් කියන්නේ මෙන්න මේ වගේ ඩ්‍රග් ඩීලිං එකක් වෙලා ඒගොල්ලෝ ගහගෙන තමයි මේ මැරලා තියෙන්නේ කියලා තමයි ලොරීටට කියන්නේ. ඒ වෙලාවේ එක ලේඩි කෙනෙක් දුවගෙන ඇවිල්ලා ලොරීටගේ අතට පොඩි තුණ්ඩුවක් වගේ දීලා මෙන්න මෙතනට යන්න ඔයාට ඇත්ත දැනගන්න පුළුවන් වෙයි කියලා එතනින් දුවලා යනවා. ඊට පස්සේ ලොරීට යනවා කෝල් එකක් ගන්න ෆෝන් බූත් එකකට. එතන ඉඳන් කෝල් එක ගන්න ජීන්ට මෙයා කියනවා පැයකින් පස්සේ මං ආයෙ ඔයාට කෝල් කරේ නැත්තම් මෙන්න මේ ඇඩ්‍රස් එකට ඔයා පොලිසිය යවන්න කියලා කියනවා. ඊළඟ සීන් එකේ ඒ ඇඩ්‍රස් එකේ ඉන්න එක්කෙනාව ලොරීට හම්බ වෙනවා. මෙයා තවත් විශේෂ තොරතුරක් ලොරීටට කියනවා. ඒ තමයි මෙයා ඇල්බර්ට් ජෝර්ජ් කියන්නේ අර ලේඩි කෙනෙක් කට උත්තරයක් දීලා මෙන්න මෙයා තමයි අපේ ගෙදරට ආවේ කියලා ඇඟිල්ල පෙන්නුවනේ. අන්න එයා තමයි ජෝර්ජ්. මේ කට්ටියම හැම වෙලාවෙම එකට තමයි මේ හොස්පිටල් එකේ ඉඳලා තියෙන්නේ. එහෙම ඉද්දි මේගොල්ලෝ නිවුස් පේපර්ස් එහෙමත් කියවනවා. ඒ විතරක් නෙමෙයි ඇල්බර්ට්ට කියලා තියෙනවා මේ මිනිමැරුම් ඔක්කොම කරේ ඕවා. එහෙම කියලා හැමතිස්සෙම ඇල්බර්ට්ට කියලා මැනිපියුලේට් කරලා තියෙනවා. මේ දේවල් මොකටද කරේ කියලා ඇහුවොත් මොකද කිව්වොත් මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ ජෝර්ජ් කියන එක්කෙනා. ඒකට හේතුව තමයි නිවුස් පේපර්ස් වල අවුරුදු දෙකක් තිස්සේම ඇඳිලා යන කතාවක් තමයි මේ බොස්ටන් ස්ට්‍රැන්ගල් කියලා කියන්නේ. එයාව අල්ලලා දුන්නොත් ලොකු රිවෝඩ් එකක් එයාවත් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ජෝර්ජ්ම තමයි අර ලොකු ලෝයවත් හය කරලා තියෙන්නේ. ඒ ලෝයට කියලා තියෙනවා මෙයායි කතාවේ අයිතිය ඔයා ගන්න මට අර රිවෝඩ් එකේ සල්ලි විතරක් දෙන්න කියලා ඩීල් එකක් ගාලා තමයි මේගොල්ලෝ මේ වැඩේ කරලා තියෙන්නේ. මේ ජෝර්ජ් ජේල් එකේ ඇතුළේ ඉඳන්ම තමයි මේ ප්ලෑන් එක ගහලා තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට තාමත් තේරුනේ නැත්තම් ඉතුරු ටිකත් බලන්න. මොකද දැන් තමයි ලොරීටා ජෝර්ජ්ව හම්බ වෙන්න යන්නේ. මෙතනින් තමයි ලොරීටට පිස්සු හැදෙන විස්තරයක් දැනගන්න හම්බ වෙන්නේ. ඒ තමයි ජෝර්ජ් කියනවා මේ සිද්ධ වුණු හැම මිනිමැරුමක්ම පිටිපස්සෙම ප්ලේ කරේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ බොස්ටන් ස්ට්‍රැන්ගල් කියලා නිවුස් එක කියලා ජෝර්ජ් ලොරීටට කියනවා. මොකද කිව්වා වයසක ගෑනු 4 දෙනෙක්ව මරලා තියෙනවනේ. ඒ කට්ටිය මරලා තින්නේ අර පෝල් කියලා. ඒ කියන්නේ නිව්යෝක් වල අත්අඩංගු ගත්තු පෝල් කියන චරිතය තමයි ඒගොල්ලන්ව මරලා තියෙන්නේ. ඒ වගේම ඇත්තම සීරියල් කිලර් තමයි පෝල්. ඔහු මිනි මරලා තින්නේ ගෑනු 4 දෙනෙක්ව විතරයි. නමුත් ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ නිවුස් පේපර්ස් වලින් මේ මිනි මැරුම් ඔක්කොම වයිරල් කරලා තියෙනවා. තවද මේ කිලර්ට බොස්ටන් ස්ට්‍රැන්ගල් කියලා නමකුත් දාලා ලොරීට නොදැනුවත්වම මේ කිලර්ව ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ නිවුස් පේපර්ස් කියවපු ඇල්බර්ට් ජේල් එකෙන් පොඩි කාලයකට එළියට ගින් තියෙනවා. එළියට ගියපු එක නිකන් ඉඳලත් නැහැ. මොකද කිව්වොත් ඌ කෙල්ලන්ව දූෂණය කරලා මර තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙහෙම එකේ මෙයා කෙල්ලෙක්ව මරලා දූෂණය කරලා තියනවා වගේම මෙයා මාර්ට් නොවි ඉන්න බෙල්ලේ බෝ එකකුත් ගැට ගාලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මිනිමරුවා වෙන්නේ ඇල්බර්ට් නෙමෙයි බොස්ටන් ස්ට්‍රැන්ගල් කියන චරිතය. මෙන්න මේ විදිය තමයි මේ මිනිමරුම මිනිස්සු අතර ප්‍රචලිත කරන්නේ. ඊට පස්සේ අර ඩැනියල් කියන චරිතය රිලීස් වෙලා තියෙනවා. මේ ඩැනියල් ලව් කරපු කෙල්ල තමයි බෙවර්ලි කියන්නේ. ඒක හින්දා මෙයා ඒ කෙල්ලව මරලා එයාගේ බෙල්ලෙත් බෝ එකක් ගැට ගාලා ඇවිත් තියෙනවා. ඒ වගේම අර බෝනික්කෝ නිෂ්පාදනය කරන කම්පැනිය වැඩ කරන කෙල්ලව මරලා තින්නේ ඒ ආයතනයේ ලොක්කම. මොකද ඒ දෙන්න රිලේෂන්ෂිප් එකක ඉඳලා ඒ කෙල්ල බඩ වුණ හින්දා තමයි මේ කෙල්ලව මරලා තියෙන්නේ. ඒ වගේම එයත් මරලා ඉවරලා බෙල්ලේ බෝ එකක් ගැට ගාලා තියෙනවා. මේ වගේ හැම එක්කෙනාම වෙන වෙන කෙල්ලන්ව තමන්ගේ පෞද්ගලික හේතු මත මරලා දාලා තියෙනවා. නමුත් ඒක අර නිර්මාණය කෙරුණු බොස්ටන් ස්ට්‍රැන්ගල් කියන චරිතය මත තමා පටවලා තියෙන්නේ. මොකද පොලිසියත් මේක හරියට ඉන්වෙස්ටිගේට් කරලා නැහැ. බෝ එකක් ගැටගාපු පළියට බොස්ටන් ස්ට්‍රැන්ගල් කියන චරිතය තමයි මේ මරලා ඇත්තේ කියලා ඒගොල්ලෝ නිගමනයකට ඇවිත් තියෙනවා. මේ කාලෙදි තමයි ජෝර්ජ් මිනිහක් මරලා ඇතුළට ඇවිත් තියෙන්නේ. එළිය ඉඳන් ඇතුළට ආපු ජෝර්ජ් මේ හැම මිනිමරුවක් ගැනම දැනගෙන තියෙනවා වගේම ඇල්බර්ට් ඩැනියල් ගැන හොඳට දැනගෙන තියෙනවා. ඒක හින්දා මේගොල්ලෝ ප්ලෑන් එකක් ගහනවා. ඒ තමයි බොස්ටන් ස්ට්‍රැන්ගල් කියලා බොරුවට නගරේ චරිතයක් බිහි වෙලා තියෙනවා. ඌව අල්ලලා දුන්නොත් අපිට පුළුවන් ඒ රිවෝඩ් මනි එක ගන්න. ඒකින්ද ඇල්බර්ට් ඔයා තමයි බොස්ටන් ස්ට්‍රැන්ගල් කියලා පිළිගන්න. අපිට රිවෝඩ් එකක් හම්බ වෙනවා. ඒ රිවෝඩ් මනි එක අපි අතර ෂෙයා කරගන්න පුළුවන් වගේම මේ බොස්ටන් ස්ට්‍රැන්ගල් කියන චරිතය ඔයාගේ කතාව ලියලා පොත් තුනක් විකුණන්න පුළුවන්. ඒ විකිනෙන පොතෙන් අපිට හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන් කියලා ඇල්බර්ට්ට කියලා. තවද අපි කොහොමදත් මේකේ මැරෙන්න තමයි යන්නේ. ඒක හින්දා අපි මේ කීයක් හරි හම්බ කරගත්තොත් ඒක අපි පවුල්වලට
හරි දෙන්න පුළුවන් කියලා ජෝර්ජ් තවදුරටත් විස්තර කරනවා. මෙන්න මේ වගේ ජෝර්ජ් එයාගේ මාස්ටර් ප්ලෑන් එක එක්සිකියුට් කරනවා. මේක දැනගත්තු ලොරීට නිකන් ඉන්නේ නෑනේ. පහුවදාම මේක පිටත ලෝකෙට තමන්ගේ ආටිකල් එකක් මගින් ප්‍රචාරණය කරනවා. ඊළඟ දවසේ පොලිසිය කමිෂනර් නිවුස් පේපර් කට්ටියයි හැමෝම වට කරලා ප්‍රශ්න අහන්න ගත්තට මිනිහට කට උත්තරත් නැති වෙනවා. මොකද කිව්වොත් ඒ ගමේ තව ගොඩක් මිනිමරුන් සිද්ධ වෙලා තියෙනවා වගේ. ඒ හැම එකට මේ බොස්ටන් ස්ට්‍රැන්ගල් කියන චරිතය උඩ තමයි වරද පටවලා තියෙන්නේ. ඒ නිසා ඒ මිනිමරුන් කවුද කරේ කියලා ඇත්ත හොයාගන්න බැරි වෙලා. මේත් එක්ක මුළු ගවර්න්මන්ට් එක උණුසුම් තත්යකට පත් වෙනවා. මේ ඔක්කොම ඉවර වෙලා ලොරිටා ගෙදරට යනවා. කාර් එකේ ඉඳන් ගෙදර බැලුවම ගෙදරට ගියොත් මිනිස්සයා කෑ ගහයි කියලා එයා කෙලින්ම බාර් එකට යනවා. ඒ බාර් එකේ ජීනුත් ඉන්නවා. ජීන් අන්තිමට කියනවා ඇත්තටම මම සුපිරි ජර්නලිස්ට් කෙනෙක් කියලා. එතනින් ඒ කතාව නිම වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නුම් කරනවා ඇත්ත ලොරිටාගේ පින්තූර. මෙන්න මෙයා තමයි ඇත්ත ලොරිටා. මෙයා මේ කරපු සේවය වෙනුවෙන් ගොඩක් අවෝඩ් එකක් හම්බ වෙලා තියෙනවා. මේ ඉන්නේ ජී. මෙයා ඊළඟ අවුරුදු 30ම ඉන්වෙස්ටිගේටිව් රිපෝටර් කෙනෙක් විදියට ඉඳලා තමා තියෙන්නේ. ප්ලෑන් එක පිටිපස්සේ හිටපු ජෝර්ජ්ට කිසිම රිවෝඩ් මනි එකක් හම්බ වෙලා නැහැ. තවද ඒ කාලේ DNA ටෙස්ට් එකක් කියලා නෑ. ඒක ඉඳ 2013 දී DNA ටෙස්ට් එකක් කරන් බැලුවම හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා ඇල්බර්ට් සම්බන්ධ වෙලා තියෙන්නේ එකම එක මිනිමැරුමකට පමණයි කියලා. ඊතුරු මිනිමැරුම් 12 කවුද මැරුවේ කියලා අදටත් හොයාගන්න බැරි වෙලා. මෙතනින් මේ කතාව ඉවර වෙනවා. මේ ෆිල්ම් එකේ අන්තිම හරිය පොඩ්ඩක් පටලැවෙන්න පුළුවන්. ඒකින්ද ඒක තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් ආයි බලන්න කියලා තිල්ලීමක් කරනවා.